හරි. ඔන්න දැන් අපි පළවෙනි දවසේ කෝස් එකේ පළවෙනි දවස් තමයි අද තියෙන්නේ. හරි. අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද අපි හරි. ඇයි මේ අපි මොකක්ද මේ තොරතුරු තාක්ෂණය කියන්නේ? දැන් පරිගණකය ගැන ඉගෙන ගන්නවා නම් මේ පරිගණකය ගැන ඉගෙන ගන්නවා නම් අනිවාර්යෙන් තොරතුරු තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. මොකද තොරතුරු තාක්ෂණය දියුණුවත් සමග තමයි මේ පරිගණකය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? හරි. මොකක්ද මේ තොරතුරු තාක්ෂණය කියන්නේ කියලා දන්නවද ඔයාලා? තොරතුරක් sannivedanaya කරන්න ගන්න තාක්ෂණය තමයි අපි තොරතුරු sannivedana තාක්ෂණය කියලා කියන්නේ නේද? හරි. අතීතයේ කොහොමද අපි තොරතුරු sannivedanaya කළේ? දන්න කවුරු හරි ඉන්නවද? අපි අතීතයේ තොරතුරු sannivedanaya කළේ සමහර වෙලාවට දුම් ගහලානේ. කියන්නේ මොකක් හරි යුද්ධයක් එහෙම ඇති වුණොත් එහෙම එක පැත්තකින් දුමක් ගහනවා නේ. සමහර වෙලාවට දැන් අපි පණිවිඩයක් කොහෙට හරි යවනවා නම් කුරුල්ලෙක් අතේ යවනවා නේ. ඔය පාරවියෝ එතකොට උගුස්සු එහෙම අතේ යවුවා. තව ඊතල වලින් එහෙම විදලා යවුවා නේද? තොරතුරු. කොහෙට හරි පණිවිඩයක් යවනකොට අපි මේ වගේ වැඩ කළා. නේද? අන්න ඒව තමයි අපි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. තොරතුරු sannivedana ක්‍රමයක් ඒක. හරිද? මේ තාක්ෂණය භාවිතා කරනකොට තමයි මේ පරිගණකය කියන එක ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඇයි මිනිස්සුන්ට එක එක අවශ්‍යතා ආවා. හරිද? කොහොමද ලේසියෙන් sannivedanaya කරන්නේ කියලා. හරිද? මේ කොහොමද තොරතුරක් ඉක්මනට sannivedanaya කරන්නේ. හරිද? ඒකට තමයි මේක ඩිංග නිර්මාණය වුණේ. මිනිස්සු මේ පරිගණකය කියන එක නිර්මාණය කළේ එයාලගේ තොරතුරු sannivedanaya කිරීම සඳහායි. ඒ වගේම ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා කම්මැලිද? අත උස්සන්න කම්මැලික ඔයාලා දෙන්නයි කම්මැලි දෙන්න. ඔයාලා කම්මැලිද? කොහොමද පේන්නන්නේ නැද්ද? කම්මැලිද? ඔයාලගේ මැසේජ් බලමු. කම්මැලිද? ඔව් සර්. හරි. කම්මැලිද ඔයාලා? මට මැසේජ් එකක් දාන්න. මම නැත්නම් අන්මියුට් කරන්න පුළුවන් වෙන හදන්නද? ඔයාලා කම්මැලිද? මම නම් ඇත්තටම කම්මැලි. හරිද? මිනිස්සු නම් ගොඩක් කම්මැලි జాතියක්. හරිද? ලෝකේ ඉන්න බහුතරයක් මිනිස්සු කම්මැලි. බහුතරයක් කියන්නේ මිනිස්සු හැමෝම වගේ කම්මැලි. හරිද? කම්මැලි මිනිස්සු තමයි ලෝකය වෙනස් කරලා තියෙන්නේ. හරිද? මොකද කම්මැලිකම හින්දා තමයි එක එක දේවල් නිර්මාණය කළේ. දැන් පයින් යන්න පුළුවන් මිනිස්සුන්ට. පයින් යන්න පුළුවන් හින්දා ඉතින් පයින් යන්න එපා නේද? ඉතින් මිනිස්සුන්ට කම්මැලි හින්දා පයින් යන්න කම්මැලි හින්දා එයාලා මොකද්ද කළේ? වාහන නිර්මාණය කරා. එයාලගේ ගමන් යන්නනේ. කම්මැලි හින්දානේ. හරිද? ඒ වගේ තමයි හැම නිර්මාණයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස්සු කම්මැලි හින්දා. එයාලට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. එයාලා කම්මැලි. හරිද? හැම දෙයකටම කම්මැලි. දොරක් අරින්නත් කම්මැලි. දැන් දොරවල් ඔටෝ අරිනවන්නේ. හරිද? එතකොට තව ඔයාලා පඩි පෙලක් නගින්න කම්මැලි. ඒ නිසා මොකක්ද ආවේ? ඒකටත් ඔටෝමැටිකලි උඩට යන්න පුළුවන් හදලා තියනවානේ. නේද? සෝෆා එහෙම තියෙන්නේ. හරිද? ඒ වගේ තියෙනවා. තව හැම දෙයක්ම මේ කම්මැලිකමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? හරි. මේ තොරතුරු sannivedana තාක්ෂණයටත් බලපාලා තියෙන යාළගේ දියුණුවට බලපාලා තියෙන මේ කම්මැලිකම තමයි. හරිද? ඔයාලා දන්නවා software engineersලා නිර්මාණය වෙලා තියෙන කම්මැලිකම හින්දා. හරිද? ඔයාලා Google සමාගමෙන් එහෙම ගොඩක් වෙලාට ගන්න කම්මැලි මිනිස්සු. එයාලා දන්නවා අමාරු වැඩේ ලේසියෙන් කරගන්න විදිහ. හරිද? කම්මැලි මිනිස්සු දන්නවා අමාරු වැඩේ ලේසියෙන් කරගන්න විදිහ. හරිද? හරි. අපි යන් ඉස්සරහට. හරි. පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකය කියන්නේ මොකක්ද? පරිගණකය කියලා කියන්නේ අපි දීලා තියෙන උපදෙස්. හරිද? ඒවා මොකනවද කරන්නේ? පරිගණකය anu උපදෙස් මත පදනම්ව දත්ත සැකසීමෙන් පුළුල් පරාසයක කාර්යන්තු කිරීමට වැඩසටහන් ගත කරති. මොකද්ද? බහුකාර්ය ඉලෙක්ට්‍රොනික උපාංගයක්. හරිද? මේක ඇවිල්ලා ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මෙයාගේ ප්‍රධානම කාර්යය තමයි අපි දීලා තියෙන දත්ත. හරිද? දත්ත කියන්නේ මොනවද කියලා මම කියා දෙනවා ඉස්සරහදී. හරිද? දත්ත ඒක ප්‍රොසෙස් කරලා මොනවද කරන්නේ?
තොරතුරක් බවට පත් කරන එක තමයි මේ පරිගණකයෙන් වෙන්නේ. හරිද? පැහැදිලි නේද? අපි ඉස්සෙල්ලාම පරිගණකය ගැන ඉගෙන ගන්න එපා. පරිගණකය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනි. පරිගණකයේ වැඩසටහන් වලින් ක්‍රියාත්මක කරන්න. කියන්නේ වැඩසටහන් ගැන හොයන්න අපි පරිගණකය ගැන ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. දැන් අපි බලමු පරිගණකයේ මොකක්ද කරන්නේ? පරිගණකයේ මොකක්ද වෙන කාර්යය? හරිද? හරි. කවුද දන්නේ දත්ත කියන්නේ මොනවද කියලා? නැත්තම් data. කවුද දන්නේ? මැසේජ් එකක් දාන්න පුළුවන්ද? නැත්තම් ඉන්න මම අන්මියුට් කරන්න පුළුවන් වෙන හදන්න. කියන්න බලන්න දත්ත කියන්නේ මොනවද? කවුද දන්නේ? දත්ත වලට උදාහරණයක් කියන්න බලන්න. කවුද දන්නේ? දත්ත. දිර්ෂාන් දන්නවද? දත්ත කියන්නේ මතක නෑ සර්. මතක නැද්ද? දත්ත කියන්නේ දැන් ඔයාලා හිතන්න දැන් ඔයාලා දැන් ෆොටෝ එකක් ගහනවා නේද? දැන් ඔයාලා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගහනවා. කවදාවත් ඔයාලා ගහන ෆොටෝ එක කිසිම එඩිට් එකක් නැතුව සෝෂල් මීඩියා දානවද? නෑනේ නේ. සෝෂල් මීඩියා දාන්නේ නෑ. ඔයාලා මොකද කරන්නේ? ඒකේ කලර්ස් හරි වෙනස් කරනවා. නැත්තම් මොකක් හරි ඒකේ තියෙන ටයිප් කරලා හරි මොකක් හරි දානවා නේ. වෙනසක් මොකක් හරි කරනවා. නිකන් ඔහේ දාන්නේ නෑ නේ. සෝෂල් මීඩියා දාන්නේ නෑ. එතකොට ෆෝන් එක කියන්නේත් මොකද්ද? පරිගණකයක්ම තමයි. ඒකෙත් වෙන්නේ ඒ ටිකම තමයි. හරිද? එතකොට ඔයා ගහන ෆොටෝ එක ඒක ඇවිල්ලා දත්තයක්. හරිද? ඒ දත්තේ මොකද්ද කරන්නේ? ඔයා ප්‍රොසෙස් කරනවා. හරිද? පරිගණකයට නැත්නම් ඔයාලා ෆෝන් එකට උපදෙස් දෙනවා. මෙහෙම කලර්ස් හදන්න. මේ විදියට එන්න ඕනි කියලා ඔයාලා උපදෙස් දෙනවානේ. දීලා මොකද කරන්නේ? අන්තිමට අවුට්පුට් වෙනවානේ. data input කරනවා, process කරනවා, ඊට පස්සේ මොකද කරන්නේ? output කරනවා. නේද? ඒක තමයි වෙන්නේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනව නේද? ස්ක්‍රීන් එකේ පේනවද? ඔව් සර් පේනවා. ඔයාලට ස්ක්‍රීන් එකේ පේන්නේ පරිගණකය කියලා නේද? පේනවා. පරිගණකය කියන්නේ මොකද්ද කියලා නේද පේන්නේ? ඔව්. හරි. හරි. දැන් පැහැදිලි නේද පරිගණකයේ වෙන කාර්යය මොකක්ද කියලා නේ? හරි. ඕකෙද පින්තූර, වීඩියෝ, එතකොට ටෙස්ට්, නම්බර්ස්. පේන්නේ නෑ සර්. පේන්නේ නැද්ද? නෑ. දිර්ෂාන්ට පේනවද? ස්ක්‍රීන් එක? ඔව් සර් දැන් පේන්නේ නැතුව ගිහිල්ලා ආයෙත් හරි ගියා. දැන් පේනවද දෙන්නටම? සිග්නල් මොකක්ද? නෑ සර්. කම්පියුටර් සෙමිනාර් කියන එක පේන්නේ. ඒකද පේන්නේ? ඉන්න මම ආයෙ ෂෙයා කරා. දැන් හරිද? දැන් හරි නේද? දැන් හරි. ඔව් සර්. හරි. මේ ටික ඔයාලා ලියා ගන්න ඕනේ නැහැ. මේක අද පළවෙනි දවසනේ. හරිද? මම මේක සම්පූර්ණ හොඳටම පැහැදිලි කරනවා කෝස් එකේදී. හරිද? මොකද අපි ඉගෙන ගන්න ඕනේ පරිගණකය කියන්නේ මොකක්ද කියලා. සෙමිනාර් එකේදී මේ ටික ලියා ගන්න ඕනේ නැහැ. ඊපස්සේ අපි බ්‍රීෆ්ලි ඉගෙන ගමු. මේ මොකක්ද වෙන්නේ කියලා. පරිගණකය ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ අපි. හරිද? ඔයාලා අනාගතයේ ළමයට හරි උගන්වන්න එපා මේක මොකක්ද කියලා නේද? පරිගණකයෙන් වෙන කාර්ය ටික අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? දැන් ඇවිල්ලා තියෙනවානේ AI ගැන. හරිද? AI ගැනත් උගන්වනවා මගේ කෝස් එකේදී. AI වලින් වැඩ කරන්නේ කොහොමද? ලේසියෙන් වැඩ කරන්නේ කොහොමද? මම අද ටිකක් කිහිපයක් පෙන්නන්නම්. හරිද? ඔයාලට සින්දු හදන්නත් පුළුවන් AI එකෙන් දන්නවන්නේ. සින්දු හදන්න පුළුවන්, ලේසියෙන් වැඩ කරන්න පුළුවන්. ඔයාලට අනාගතේ ටයිප් කරන්න ඕනිම නැහැ. ටයිපින් එහෙම කරන්න ඕනේ නැහැ. ලියුමක් ටයිප් කරන්න ඕනිත් නැහැ. හරිද? ඒකත් AIට කියලා වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. හරි. ඉවලම්. හරි. කම්පියුටර් පාර්ට්ස්. හරිද? මොනවද? ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. පරිගණකයේ පාර්ට්ස් තුනක් තියෙනවා. පරිගණකයේ වැඩ කරනවා නම් මේ පාර්ට් තුන තියෙන්න ඕනි. ප්‍රධාන වශයෙන්. හරිද? මම කෝස් එකේදී තව කිහිපයක් කියා දෙනවා. ප්‍රධාන වශයෙන් දැන් තියෙනවා තුනක්. පළවෙනි එක තමයි හાર્ඩ්වෙයා. ඊළඟ එක සොෆ්ට්වෙයා. හරිද? අනිත් එක තමයි බ්‍රේන්වෙයා. ඒ කියන්නේ මානවයා. හරිද?
ඔය තුන තියෙන්නම ඕනේ අපි පරිගණකයෙන් වැඩක් කරනවා නම්. පැහැදිලිද? ඔය තුන නැත්නම් වැඩ කරන්නේ නැහැ පරිගණකය. හරිද? කියන්නේ වැඩක් කරන්න වෙන්නේ නැහැ නේ. හරිද? කියන්නේ මානවය ඉන්දියා කියලා මේ software නැතුව hardware නැතුව වැඩ කරන්නත් බෑනේ නේද? එතකොට hardware නැතුව software එකයි මානවය හිටියත් වැඩ කරන්න බෑනේ. හරිද? එතකොට hardwareයි මානවය හිටියට software නැතුව වැඩ කරන්න බෑනේ නේද? අන්න ඒ විදිහට අපිට මේ තුනම අවශ්‍යයි වැඩ කරනවා නම්. හරිද? මේ තුනම තියෙන්න ඕනේ. හරි. hardware මේකෙත් මම සම්පූර්ණ පැහැදිලි කරනවා hardware වල මොනවද තියෙන්නේ. හරිද? hardware වල තියෙන දේවල් ටිකත් මම මගේ කෝස් එකේදී ඔයාලට කිහිප විදිහට මම ඔයාලට උගන්වනවා. hardware මොනවද? මේ hardware වලින් මොකද වෙන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරනවා. හරිද? දැනට මෙහෙම බලා ගන්න. හරිද? හරි. hardware වලත් තියෙනවා මොනවද? කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි input device. හරිද? මේකෙන් කරන්නේ අපි අපේ දත්ත තියෙන මම අර දත්ත ගැන කිව්වේ මොනවද දත්ත? රූප, ශබ්ද නේ. එතකොට වීඩියෝ, ඔඩියෝ. ශබ්ද කිව්වම ඔඩියෝ නේනවනේ. තව මොනවද? ටෙස්ට්. හරිද? ඒවා. එතකොට අපි කීබෝඩ් එකෙන් ටයිප් කරන්නේ මොනවද? ටෙස්ට්. හරිද? තව මොනවද තියෙන්න පුළුවන්? ගොඩාක් දේවල් තියෙනවා අපි ඉන්පුට් කරන්න පුළුවන් දේවල්. හරිද? අන්න ඒවා අපි ඉන්පුට් කරන්නේ මොකෙන්ද? මේ ඉන්පුට් ඩිවයිසස් වලින්. හරිද? මම ඉස්සරහට ගියා දෙන්න. ඊට පස්සේ ප්‍රොසෙස් කරන්නේ මොනවද? අපි යන් ඉස්සරහට මේ තියෙන. හරි. ප්‍රොසෙස් කරනවා කියන්නේ අපි මේ ඉන්පුට් කරපු දේවල් ක්‍රියාවලියකට වාචනය කරනවා. හරිද? අන්න ඒකට ගන්න උපකරණ තමයි අපි ප්‍රොසෙස් කරන උපාංග කියලා කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ ස්ටෝරේජ් ඩිවයිසස්. ඒ කියන්නේ දත්ත ආචාර්යනේ. ඒ කියන්නේ ගබඩා කරලා තියාගන්න ඩිවයිසස් තියෙනවා පරිගණකයේ. හරිද? ඒ කියන්නේ අපි දත්ත අපි තොරතුරු හරි දත්ත හරි ඒවා ගබඩා කරලා තියාගන්න එපේ. හරිද? දැන් නම් තියෙනවා ගොඩාක් ගබඩා කරගන්න තියෙන ඩිවයිසස් ගොඩාක් තියෙනවා. ඒ වගේම ක්ලවුඩ් එකෙත් අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. ක්ලවුඩ් එකේ කිව්වේ අහසේද? කොහෙද? ක්ලවුඩ් කියන්නේ අහසේද? කොහෙද? ඔයාලා දන්නවද ක්ලවුඩ් කියන්නේ මොකද? ක්ලවුඩ් දිල්ෂාන් දන්නවද ක්ලවුඩ් කියන්නේ ක්ලවුඩ් එකේ ස්ටෝරේජ් කරනවා කියන්නේ මොකද්ද කියලා? කොහො? නැද්ද? දන්නේ නැද්ද? ක්ලවුඩ් එකේ අපි ස්ටෝරේජ් කරනවා කියන්නේ අහසේ බලාකුළු වල දානවා නෙමෙයි. හරිද? දැන් ඔය කවුද? දේශපාලකයෙකුත් කිව්වේ අපි අහසේ දත්ත ගබඩා කරලා තියනවා කියලා. හරිද? ක්ලවුඩ් කියන්නේ දත්ත අහසේ කරනවා නෙමෙයි. අපි වෙන සර්වර් එකක්. ඒ කියන්නේ කම්පියුටර් සර්වර්ස් තියෙනවා. හරිද? ඒකක අපි දත්ත ගබඩා කරලා තියාගන්න එක තමයි ක්ලවුඩ්. හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ output devices. මොකද්ද මේ output devices කියන්නේ? output devices කියලා කියන්නේ අපි දත්ත මොකක් කරනවද? output කරනවා. ඒ කියන්නේ දැන් අපිට පේනවනේ අපි නිර්මාණය කරලා තියෙන දේවල් අපිට අන්තිමට පේනවනේ. පේනවා. ඒ කියන්නේ අපේ දත්ත ටික එළියට අරන් බලන්න ඕනේ. දත්ත නැත්තම් තොරතුරක් බවට පත් කරාට පස්සේ අපි එළියට අරගෙන බලනවා නේ. වීඩියෝ එකක් එහෙම හැදුවාට පස්සේ එළියට අරන් බලන්න දෙපෑ නේද? අන්න ඒ වගේ devices තමයි අපි මොකක් කියලා කියන්නේ? දත්ත නැත්තම් තොරතුරු output කරනවා. ඒ කියන්නේ ප්‍රතිදානය කරන උපාංග තමයි අපි output devices කියලා කියන්නේ. හරිද? ඒවට උදාහරණ විදිහට අපි මේ එහා පැත්තේ තියෙනවා. බලමු. හරි. මේ තියෙන්නේ devices ටික. හරිද? input devices වලට උදාහරණ විදිහට තියෙනවා keyboard එක. keyboard එක අපි නිතරම පාවිච්චි කරන්නේ මේකට මොකක්ද අපි කියන්නේ? keyboard එක. හරිද? මේක තමයි අපි ප්‍රධානම input devices එක. ඊට පස්සේ mouse එක තියෙනවා. mouse එක මේ පැහැදිලිනේ පේනව නේද? mouse එක. මේ දෙක තමයි අපේ ප්‍රධානම input devices දෙක. හරිද? දත්ත ආදානය කරන ප්‍රධානම devices දෙක තමයි keyboard එකයි mouse එකයි. හරිද? ඊට පස්සේ තියෙනවා scanners. ඒ කියන්නේ scanners වලින් මොකද වෙන්නේ? අපි මොකක් හරි පින්තූරයක් ස්කෑන් කරනවා. අන්න ඒ වගේ එක තමයි අපි ස්කෑනර් කියලා කියන්නේ. ඊට පස්සේ මයික්‍රොෆෝන්. මයික්‍රොෆෝන් කියන්නේ අර මයික් එක නේ.
mic එක. අපිට mic එකෙන් කතා කරලා අපිට audio input කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ touch screen එක. phone වල එහෙම තියෙන touch screen එක. ඒකත් මොකද්ද? ඒකත් ඇවිල්ලා input devices එකක්. හරි. game controllers. හරිද? game control කරන ඒවා. ඒකත් මොකද්ද? input devices එකක්. හරිද? හරි. ඊට පස්සේ තියෙනවා webcams. webcams දැන් මම මේ දාලා තියෙන්නේ webcam එකක්. හරිද? ඒකත් input devices එකක්. ඊට පස්සේ graphic tablet තියෙනවා. graphic tablet කියලා tab එකක් තියෙනවා. ඒවා process කරන ඒවා මොනවද? center CPU එක. හරිද? ඊට පස්සේ graphic card එක GPU එක. හරිද? මේ වලින් මොකද වෙන්නේ? මේකෙන් අපිට වෙන්නේ අපේ දත්ත මොනවද වෙන්නේ? දත්ත process කරනවා. හරිද? විනාඩියක් ඉන්න. හරි. ඉතින් දත්ත process කරනවා නේ. හරි. ඊළඟට output කරන ප්‍රධාන උපකරණය තමයි මේ තියෙන්නේ. මේ monitor එක. ඇහෙනව නේද මාව? හරි, ඇහෙනවා ඇති. හරි. ප්‍රධාන උපකරණය තමයි monitor එක. මේ ලොකුවට තියෙන්නේ නේ. ලොකුවට පැහැදිලිව තියෙනවා. මේකට තමයි monitor එක කියලා කියන්නේ. මේක තමයි අපේ දත්ත ප්‍රතිදානය කරන ප්‍රධාන උපකරණය. කියන්නේ output කරන ප්‍රධානම device එක තමයි මේ monitor එක. හරිද? monitor එක තමයි ප්‍රධාන උපකරණය. ඊට පස්සේ ස්පීකර්ස් තියෙනවා. මේ ස්පීකර්ස් තියෙන්නේ මේ වගේ ස්පීකර්ස් තියෙනවා නේද? හරි. ස්පීකර්ස් තියෙනවා. ඊළඟට printers තියෙනවා. printer එක මොකක් හරි document එකක් print කරන්නේ printer එකකින්. හරිද? ඊට පස්සේ projector එක අපි අපිට ලොකුවට දාලා පෙන්වන්න පුළුවන් නේ projector එක. හරිද? හරි. ඊළඟට තියෙනවා storage devices. storage devices මොනවද තියෙන්නේ? hard disk එක තමයි ප්‍රධානම එක අපේ පරිගණකයේ තියෙන hard disk එක. කියන්නේ අපේ පරිගණකයේ ඇතුලේ තමයි මේ hard disk එක තියෙන්නේ. හරිද? ඕක තමයි අපි දත්ත ගබඩා කරලා තියෙන ප්‍රධාන උපකරණය. දැන් නම් තියෙන computers වලට ඇවිල්ලා SSD card කියලා. ඒක ඇවිල්ලා චූටි. hard disk එක කියන්නේ ගොඩාක් ලොකු බර උපකරණයක්. හරිද? අපි ලැප් එකකට එහෙම hard disk එකක් දැම්මට පස්සේ ලැප් එක ගොඩක් බර වෙනවා. සෑහෙන බරයි. ඒ වුණාට SSD card එකක් ආවට පස්සේ ඒ බර ටිකක් අඩු වුණා. හරිද? සෑහෙන බර අඩුයි. අරින් අපේ ෆෝන් වල තියෙන chip එකක් වගේ. හරිද? චූටි මෙතක් විතර චූටි එකක් නෙමෙයි. පොඩ්ඩක් විතර දිග මෙන්න මේ වගේ චූටි RAM එකක් වගේ. ඔයාලා RAM එහෙම දැකලා නැද්ද දන්නේ නැහැ. මම RAM එකක් මම පෙන්නන්නම් ඔයාලට. හරිද? ඒ වගේ. හරිද? පොඩි එකක්. හරි. ඊළඟට CD DVD. දන්නවනේ CD DVD. හරි. මේවත් මොකක්ද අපි කරේ? මේකත් ඇවිල්ලා දත්ත හරි තොරතුරු හරි මොකද කරන්නේ? ගබඩා කරලා තියෙන උපකරණයක් තමයි CD DVD කියන්නේ. හරි. USB flash drive. ඒ කියන්නේ පෙන් එක. ඔය පෙන් එක කියලා එහෙම අරන් ගිහලා ගහන්නේ නේද? කම්පියුටර්ස් වල තියෙන. ඒකත් මොකක්ද? දත්ත ආචයනය කියන්නේ නැත්නම් දත්ත ගබඩා කරලා තියෙන උපකරණයක්. storage devices එක. හරි. ඔයාලා මොනවා හරි තේරෙන්නේ නැත්නම් එහෙම මට මැසේජ් එකක් දාන්න. හොඳයි. හරි. මේ තියෙන්නේ කම්පියුටර් එකේ සම්පූර්ණම විස්තරය නේ. මේ තියෙන්නේ මේ මොකද්ද? මොනිටර් එක. නේ ලොකුවට තියෙන මොනිටර් එක. හරිද? මේකට අපි කියන්නේ CPU එක. මම මේකේ ඇතුලේ තියෙන දේවල් ටිකත් ඉස්සරහදී කියා දෙනවා. ඒ කෝස් එකේ යද්දි මේක ඇතුලේ තියෙන දේවල් මම මේකේ පැහැදිලි කරලා කියලා දෙනවා. හරිද? හරි. මේ තියෙන්නේ පෙන් එක නේ. පෙන් එක දැකලා තියෙනවා නේ. හරි. මෙතන තමයි අපි power on එක තියෙන්නේ off එක. මෙතන වෙන්නත් පුළුවන්. මේ සමහර තැන්වල වෙන්න පුළුවන්. මේක තමයි අපේ ප්‍රධානම පරිගණකයේ තියෙන උපාංගේ. මේක තමයි හැමදේම කියන්නේ හැමදේම පැක් වෙලා තියෙන්නේ මේක ඇතුලේ. හරිද? හරි. ඊට පස්සේ මේක print එකනේ. දන්නවනේ. mouse එක මේ තියෙන්නේ.
මේ කීබෝඩ් එක. හරිද? මේ තියෙන මොකද්ද? ස්පීකර් එක. මේ මොකද්ද? මොඩම් එක කියන්නේ. ඕකෙන් තමයි අපි ඉන්ටර්නෙට් යන්නේ. හරිද? ඉන්ටර්නෙට් යන්නේ ඒව කරන්නේ අපි මොඩම් එක යූස් කරලා. ඊට පස්සේ මේ මොකද්ද මේ කොටුවක් වගේ තියෙන UPS එකක්. මේකට අපි කියන්නේ UPS එක. මේකෙන් තමයි අපි කරන්ට් එක ගියාම తాවකාලිකව අපි වැඩ කරන්න නිකන් බැටරියක් වගේ తాවකාලික. හරිද? මේක දාගෙන අපි වැඩ කරන්නේ නැහැ. හරිද? කරන්ට් එක ගියාට පස්සේ මේකේ වැඩ තියෙනවනේ මට වැඩ කරන්න පුළුවන් කියලා බලා මේ වැඩ කරන්නේ නැහැ. හොඳේ. මේක අපි తాවකාලික. ඒ කියන්නේ අපි වැඩ කර කර හිටපු එකක් එක සේව් කරගන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හරිද? බැරිලා කරන්ට් එක ගිය ගමන් ડોකියුමන්ට් ටික නැති වෙලා යනවනේ. අන්න ඒක වළක්ව ගන්න තමයි අපි මේ UPS එක කියන එක පාවිච්චි කරන්නේ. හරිද? නැත්තම් සමහර අය මේක පාවිච්චි කරනවා මේ යාළගේ වැඩේ ඉවර කරගන්න. නැත්තම් කරන්ට් එක ගියන් පස්සේ මේක වැඩේ ඉවර කරගන්නවා මම UPS එක පාවිච්චි කරනවා කියලා පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ UPS එක ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙලා එයාගේ ආයු කාලය නැති වෙලා යනවා. හරිද? එතකොට එයාගේ බැටරිත් බහැලා යනවා. ඒතකොට වැඩක් නැහැ. තේරුමක් නැහැ. අපිට එයාගෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. හරි. දැන් අපි බලමු softwares. මේ software වල කොටස් දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි operating system එක. හරිද? software එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට අතින් අල්ලන්න බැරි එකක්. hardware කියන්නේ අපි අතින් අල්ලන්න පුළුවන් දේවල්. හරිද? මේ software කියන්නේ අපි මොකක් හරි අපේ උපදෙස් අපි දීලා තියෙන උපදෙස් වලින් නිර්මාණය කරලා තියෙන වැඩසටහනක් තමයි අපි software එකක් කියලා කියන්නේ. හරිද? මිනිස්සු දීලා තියෙන උපදෙස් සමූහයක එකතුවක් තමයි. මොකද්ද? software එකක් කියලා කියන්නේ. නේද? මිනිස්සු software engineersලා එහෙම උපදෙස් දීලා තියෙනවා මේක මෙන්න මේ විදිහට යන්න ඕනේ. දැන් ගේම් එකක් ගහුවට පස්සේ ඔයාලා දැන් මෙහෙම හිතන්න. ඔයාලා දැන් ගේම් එකක් ගහනවා. ගේම් එකක් ගහනකොට ඔයාලට වෙඩි වදිනවා. හරිද? එකපාර මැරෙන්නේ නැහැනේ. වෙඩි උණ්ඩ දෙපාරක් තුන් පාරක් වැදුනට පස්සේ මැරෙනවා. හරිද? ඔළුවට වැදිච්ච ගමන් මැරලා යනවා. හරිද? අන්න ඒ වගේ උපදෙස් ටිකක් දෙනවා. හරිද? නිකන් හිතන්න බෑනේ නේ ගේම් එකට එකපාරට හිතන්න බෑනේ. ඔළුවට වැදිච්ච ගමන් මැරෙනවා නෑනේ. එහෙම නෙමෙයි. ඒක උපදෙස් දීලා තියෙනවා ගේම් ඩෙවලොපර්. ඔළුවට වැදිච්ච ගමන් මැරෙන්න ඕනේ කියලා. හරිද? නැත්තම් කකුලට එකපාරක් වැදුනම මැරෙන්නේ නෑනේ නේ. ඔළුවට එකපාරක් වැදුනම මැරෙනවා කියලා එහා උපදෙස් දීලා තියෙනවා. හැබැයි ওই ඉස්සර ආපු ගේම් වල නම් කකුලට වැදුනොත් මැරෙනවා. හරිද? ඒ හරියට උපදෙස් දීලා නැහැ. ඒ දවස්වල අර පොඩි තින් නෑනේ ගේම්ස් එහෙම නැහැ. ඒ නිසා කකුලට වැදුනම මැරෙනවා. හරිද? දැන් එනේවා නම් එහෙම නැහැ. හරියට උපදෙස් දීලා තියෙනවා. ඔළුවට වැදිච්ච ගමන් මැරෙනවා. ඔළුවට හෙල්මට් එක දාලා තියෙනවා නම් දෙපාරක් තුන් පාරක් වදින්න ඕනේ. හරිද? ගේම් එකක් කියන්නේ මොකද්ද? software එකක්. හරිද? ගේම්ස් කියන්නේ softwares. හරිද? හරි. බලමු මොකද්ද තියෙන පළවෙනි දෙක මේක මම සම්පූර්ණ කෝස් එකේදී පැහැදිලි කරනවා මේ software කියන්නේ මොනවද මේ කියලා පැහැදිලි කරනවා. හොඳේ. අදට මේ පොඩියට යන්නේ හොඳද? ලියා ගන්න නම් මම මුකුත් ඕනේ නැහැ. හරි. පළවෙනි එක තමයි operating system. හරිද? අනිත් එක application softwares. අපි බලමු ඉස්සරහට ගිහලා. හරි. operating system එකක් කියලා කියන්නේ මේ operating system අපිට අනිවාර්යයෙන්ම ඕනේ. අපේ පරිගණකයේ වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඕනේ. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ෆෝන් එක ඔයාලගේ තියෙන්නේ Android එකක්ද Apple device එකක්ද කියලා මට කියන්න බලන්න මැසේජ් එකක් දාන්න. කියන්න බලන්න. මැසේජ් එකක් දාන්නකෝ. Android. විශ්කාන්ගේ තියෙන Android. රත්නායක නැද්ද? රත්නායක කියන්නේ කවුද? රත්නායකට ඇහෙනවද? මාව ඇහෙනව නේද? රත්නායකව පේන්නෙත් නැහැ. හරි. රත්නායකට මාව ඇහෙනවද? හලෝ? හරි. තවන්නේ. රත්නායකේ තියෙන Android. හරි. Android කියන්නේ මොකද්ද? Android කියන්නේ software එකක්. හරිද? ඔයාලගේ තියෙන ෆෝන් එකේ තියෙන මොකද්ද? operating system එක තමයි මොකද්ද? Android කියන්නේ. හරිද?
Android. එතකොට Apple එකේ මොකක්ද තියෙන්නේ? Mac OS එක. හරිද? අපි කම්පියුටර්ස් වල මොනවද තියෙන්නේ? මේ දැන් ඔයාලා හිතන්න දැන් බැරි වෙලාවකක් දැන් ඔයාලගේ Android device එක වැඩ කරන්නේ. Android වැඩ කරන්නේ. මොකක්ද වෙන්නේ? Android ගිහිල්ලා. ඒ කියන්නේ software එක ගිහිල්ලා කියලා සමහරලාට ඔය කියන්නේ අයියෝ මගේ software එක ගිහිල්ලා කියලා කියනවා නේද? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔයාගේ software එක damage වෙලා හරි මොකක් හරි වෙලා. හරිද? එතකොට මේ software එක නැත්නම් මොකද වෙන්නේ? ඔයාට කිසිම වෙලාවක වැඩ කරන්න බෑ. හරිද? ඒ කියන්නේ operating system එක නැතුව ඔයාට කිසිම වැඩක් කරන්න බෑ. හරිද? නිකම්ම phone එකක් නැත්නම් නිකම්ම computer එකක් විතරයි මොකද්ද? මේ operating system එක නැත්නම් වෙන්නේ. හරිද? කිසිම වැඩක් කරන්න බෑ. ගේම් එකක් ගහන්න බෑ. හරිද? කිසිම දෙයක් කරන්න බෑ. නිකන් ඔහේ තියෙනවා. හරිද? අපේ පරිගණකේ වුණත් අනිවාර්යයෙන් මොකද තියෙන්න ඕනේ? operating system එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. හරිද? අපි පරිගණකය ගත්තොත් නම් උදාහරණ විදිහට තියෙනවා Windows මෙහෙයුම් පද්ධතිය. හරිද? ඒ පරණම එක තමයි Windows මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ Mac OS එක දන්නවනේ. Mac OS එක කියන්නේ Apple computers වල තියෙන ඒවා. නැත්තම් අපේ Apple phone වල එහෙම තියෙන්නේ මොකද්ද? Mac OS එක තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද මේ application software කියලා කියන්නේ? application software කියලා කියන්නේ අපි නිශ්චිත කාර්යයක් කරගන්න භාවිතයට ගන්න software එකක්. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි නිශ්චිත කාර්යයක්. ගේම් එකක් ගහන්න. නැත්තම් ඉන්ටර්නෙට් යන්න. හරිද? නැත්තම් ලියුමක් ටයිප් කරන්න. වීඩියෝ එකක් එඩිට් කරන්න. සින්දුවක් අහන්න. වීඩියෝ බලන්න. හරිද? මේ වගේ දේවල් වලට ගන්න නිශ්චිත කාර්යයකට ගන්න software එකක් තමයි අපි කියන්නේ application softwares කියලා. මේ application software එක පාවිච්චියට ගන්න බෑ. මොකද්ද? මෙහෙයුම් පද්ධතිය නැත්නම්. මෙහෙයුම් පද්ධතිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. හරිද? මෙහෙයුම් පද්ධතියෙන් තමයි මේ හැම දෙයක්ම පාලනය කරන්නේ. හරිද? උපදෙස් දෙනවා. යා නිකන් කළමනාකරණයක වගේ නිකන්. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ ඔයාලා ජොබ් එහෙම කරනවානේ. ඔයාලගේ කළමනාකරණය කරන මැනේජර් ඉන්නේ. මැනේජර් විල උපදෙස් දෙනවා නේද? සේවකයන්ට උපදෙස් දෙනවා. ඊට පස්සේ බඩු තියනවද කියලා බලනවා නේද? හાર્ඩ්වෙයාර් වැඩද ඊට පස්සේ හැමදේම බලනවානේ. කඩයක් ෂොප් එකක් කියලා හිතන්නකෝ. ෂොප් එකක බඩු තියනවද? හරිද? සේවකයෝ හරියට වැඩ කරනවද කියලා එයා මොනවද කරන්නේ? බලනවා. බලලා ඉවරලා මොකද කරන්නේ? හැමදේම නිකන් අර මැනේජ් කරනවා නේද? එතකොට ඔයාගේ කස්ටමර්ස්ලට උදව් කරනවා යා නේ? ගානට පිරිසිදු තියනවද කියලා බලනවා. හරිද? ඒ වගේ එකක් තමයි මේ ඔපරේටින් සිස්ටම් එක කියලා කියන්නේ. හරිද? ඇප්ලිකේෂන් software එකක් කියලා කියන්නේ එයා ඉන්නේ නිශ්චිත කාර්යයක් කරන්න. එයා නිකන් අර මේ අපි ෂොප් එක ගත්තාම අරයා මැනේජර් මෙයා වෙන සේවකයා. හරිද? මෙයා තමයි සේවකයා විදිහට නිකන් අර පැත්තක ඉඳන් අර එයා තමයි එයා විලා මිස් මේක මෙච්චර ගානක්. මේක තමයි මේ ගාන වෙන්නේ කියලා අර සල්ලි ගන්නවා. ඒ වගේ දේවල් එයා කරන්නේ. හරිද? බඩු පෙන්නනවා. හරිද? එයා නිකන් සේවකයා වගේ. හරිද? ඊට අපි තමයි පාරිභෝගිකයෝ. හොඳේ? තමයි පාරිභෝගිකයෝ. හරිද? කඩේක මැනේජර් තමයි කවුද? ඇප්ලිකේෂන් software එක. අරයා තමයි කවුද? සේවකයානේ. වැඩ කරන්නේ. දැන් ඉන්න කැෂියර් වගේ කට්ටිය එයාලා තමයි ඇප්ලිකේෂන් software. එයාලා ඉන්නේ නිශ්චිත වැඩක් කරන්න විතරයි. හැබැයි මැනේජර් සේරම බලලා ඒ ටික කරනවා. හරිද? උදාහරණ විදිහට ගන්න පුළුවන් web browsers, games. හරිද? ඔය තියෙන ඔයාලා ගේම් එහෙම ගහනවනේ ෆෝන් එකේ ඉඳන් ගේම් ගහනව නේද? නේද? ඔයාලා ගේම් ගහනවනේ හැමදේම කරනවනේ. ගේම්ස් ගහනවා, සින්දු අහනවා, ෆෝන් එකක පවා තියෙනවා මොනවද? ඇප්ලිකේෂන් softwares. හරිද? මේවට තමයි අපි කියන්නේ මොකද්ද? ඇප්ලිකේෂන් softwares කියලා. පැහැදිලිද ඔයාලට මේ software කියන්නේ මොකද්ද කියලා? පැහැදිලිද? මැසේජ් එකක් දාන්න ඕක කියලා. පැහැදිලි නැත්තම් නෑ කියන්නේ. ඇක්ටිව් වෙමු කට්ටිය කො? ඔව්නේ. හරි. ඔව්. good. ඔයාලට මාව බෝරින් නෑ නේද? අවුලක් නෑනේ. නිදිමත එහෙම හැදෙන්නේ නෑ නේ. හරි අද පළවෙනි දවසනේ හරිද? මේ නෝ හරි. හරි. මේ රත්නායක කියන්නේ කවුද? රත්නායකගේ ඉතුරු කැලේ මොකද්ද? මැසේජ් එකක් දාමු. ඉතුරු කැලේ මොකද්ද? SR රත්නායක. නෑ. රත්නායක නෙමෙයි සර් ජයරත්න. ජයරත්න sorry. ජයරත්න නේද? මේ ඉස්සෙල්ලා හිටපු එක
අර මං කෝල් කරේ සර් රන්දිනී හරි ජයරත්න. හරි. ඕකේ. sorry. හරි. හරි. දැන් පැහැදිලි නේ? හරි දැන් software කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට පැහැදිලි. හරිද? මම ඉස්සරහදී ඔය පෙන්නනවා කොහොමද මේ software නිර්මාණය කරන්නේ. හරිද? software එකක් අපේ computer එකට දාන්නේ කොහොමද කියලාත් මම ඔයාලට පොඩියට පෙන්නනවා. හරිද? මේ course එකේ යද්දි මම පෙන්නනවා. හරිද? හරි. brainware කියන්නේ කවුද? brainware කියන්නේ මේ අපි. නේද? අපි තමයි brainware. අපි තමයි වැඩ කරන්නේ. අපි පරිගණකයට පරිශීලකයා විදිහට වැඩ කරන්නේ යා තමයි. දැන් කඩයක් ගත්තාම මම කියවනේ මැනේජර් ඉන්නවා ඔපරේටින් සිස්ටම් එක වගේ. ඇප්ලිකේෂන් software කියන්නේ කවුද? සේවකයා නේ. අර කැෂියර් නැත්තම් අපි බලන්නේ ඒ වැඩ කරන කට්ටිය තමයි හරි ඉන්නේ නේ. තව පාරිභෝගික තමයි brainware කියලා කියන්නේ. ඒ කියන්නේ අපි පරිශීලනය කරන පරිගණකයේ පරිශීලනය කරන එක. එයාලා web developers ලා වෙන්න පුළුවන්, graphic designers ලා වෙන්න පුළුවන් නේද? applications handle කරන කට්ටිය. අපිත් දැන් අනාගතේ මොකක් වෙන්නේ? අපිත් පරිශීලකයෝ බවට පත් වෙනවා නේ. ඔයාලට දැන් කම්පියුටර් එකක් නැති වුණත් අපිට ෆෝන් එකකින් වැඩ කරන්න පුළුවන් වෙන්න මම ඔයාලට කියා දෙනවා. කියන්නේ වැඩ කරන්න ඔයාලට ගෙදර ඉඳන්ම වැඩ කරන්න දැන් තියෙනවනේ part time job එහෙම මම ඒවත් කියා දෙනවා කොහොමද ෆෝන් එකකින් use කරලා part time job එකක් කරන විදිහත් මම පොඩියට මම කියා දෙනවා. හරිද? ඔයාලට එතකොට ඉගෙන ගන්න පුළුවන් කීය හරි හොයාගත්තා නේද? සාමාන්‍ය ෆෝන් එකක් use කරලා වුණත් අපිට සල්ලි හොයාගන්න පුළුවන්. හරිද? හරි. හරි. මොකද්ද මේ AI කියලා කියන්නේ? ඈ කවුද AI කියන්නේ? AI කියලා කියන්නේ artificial intelligence. මෙයාට කෘත්‍රිමව හරි කෘත්‍රිම බුද්ධිය. හරිද? එයාට බුද්ධිය තියනවා. අපි මොකක් හරි දෙයක් කිව්වම එයාට හිතලා දෙයක් කරන්න පුළුවන්. හරිද? අපි මොන හරි උපදේශයක් දුන්නාට පස්සේ උපදේශයක් කියන්නේ අපි මොන හරි අහුවොත් එයාට අපිට එයා හිතලා කියනවා මෙන්න මෙහෙම කරන්න මේ විදිහට කරන්න කියලා හිතන්න පුළුවන්. හරිද? ඒකට තමයි අපි කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා. හරිද? කවුද මේ AI නිර්මාණය කරන කට්ටිය? කවුද AI නිර්මාණය කරන්නේ? කවුද දන්නේ AI නිර්මාණය කරන්නේ කවුද? ඔව්. AI නිර්මාණය කරලා තියෙන කවුද? කොහොමද නිර්මාණය කරන්නේ? AI tools දන්නේ කවුද? AI පාවිච්චි කරන කට්ටිය ඉන්නවද? ඔය දෙන්න AI පාවිච්චි කරනවද? නැද්ද? ChatGPT කියන්නේ වගේ ඇත්ස. ChatGPT ගොඩක්ම කට්ටිය දන්නේ ChatGPT නේ. ChatGPT කියන්නේ මොකද්ද? AI එක. නේද? ඒක කවුද නිර්මාණය කරලා තියෙන්නේ? මිනිස්සුම තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ AI. හැම AI එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ කවුද? මිනිස්සු. මිනිස්සු දීලා තියෙන උපදෙස් තමයි මේ AI එකෙන් වැඩ කරන්නේ. හරිද? AI එකට හිතලා කරන දේවල් හැම දෙයක්ම උපදෙස් දීලා තියෙන්නේ කවුද? මිනිස්සුම තමයි. හරිද? එයාට ගොඩක් දේවල් හිතන්න පුළුවන්. හිතලා වැඩ කරගන්න පුළුවන්. කවුද? ChatGPT නේද? මට මතක හැටියට ChatGPT තමයි. ChatGPTද? ඔව් ChatGPT මට හරියට මතක නෑ. ChatGPT වල එක version එකක් හරි මට ChatGPT මොකක්ද කියලා මතක නෑ. එයාට කියලා තියෙනවා මේ ඔයා shut down වෙන්න කියලා. මට මතක නෑ මොකක්ද කියලා. හරිද? එයාට කියලා තියෙනවා ඔයා shut down වෙන්න ඔයාව අයින් කරනවා කියලා. හරිද? ඒ වුණාට එයා මොකද කියලා තියෙන්නේ? එයා කියලා තියෙනවා මම shut down වෙන්නේ නෑ මට shut down වෙන්න බෑ කියලා. හරිද? එයා ඒ තරම් එයා ප්‍රබලයි. තේරුණාද? කොහෙද චීනෙද ජපානේද කොහෙද මොකද උනේ? මේ AI රොබෝලා අර ස්ට්‍රයික් එකක් කළා නේද? කවුද දිල්ෂාන් ඉන්නේ කොහෙද කොරියන්ද? දිල්ෂාන්ද කොරියන් ඉන්නේ කවුද? ඔව් සර් කොරිම දිශ මන්ද. ඔව් වාගේ රටේ AI පාවිච්චි කරනද? AI රොබෝලා ඉන්නවද? නෑ. ඈ සමහර තැන්වල ඉන්නවා සමහර තැන්වල ආවන ශාලාවල එහෙම ඉන්නව නැත්තම්. ඉන්නවනේ. එයාලට දැන් එයාලගෙන් දැන් සමහරලාට අයින් කරලා ඇති අර ඒ වගේ අර උපදෙස් සමහරට අයින් කරලා තියාලා සාමාන්‍ය හිතලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා එයා රොබෝලා. හරිද? එයාලා ගොඩක් දේවල් දැක්කට පස්සේ එයාලා හොයාගෙන ගිහිල්ලා එයාලා හිතන්න පුළුවන් තත්ත්වෙට ගෙනහල්ලා තියෙනවා. හරිද? දැන් මේ රොබෝලා හිතලා තියෙනවා මට දැන් කොහෙන් හරි දැකලා පත්තරෙන් හරි මොකෙන් හරි දැකලා හිතන්නේ නැති මටත් මේ ස්ට්‍රයික් කරන්න පුළුවන්. අපි වැඩ ගන්නවා කියලා හිතන්නේ නැති නේද?
එතකොට අනාගතේ මොකද වෙන්නේ? යාලට අතපය එහෙම තිබ්බනම් එහෙම ගහන්නත් පුළුවන්. ගැහුවොත් එහෙම මැනේජර්ස්ලාට එහෙම මෙතන ඉතින් මරවට වෙන්නේ නේද? ඒ නිසා ඒක ලොකු වෙන ඩේන්ජර් එකක් හරිද? දැන් ඇත්තටම ඒක ඩේන්ජර්. දැන් බැරි වෙලාවක දැන් මුන්ට අතපය දැන් හමුදාවක් හදුවා කියන්නකෝ. AI වලින් හමුදාවක් හදුවා. මුන්ට හිතුනොත් එහෙම අපිට මේ මුන්ගෙන් උපදෙස් ගන්න ඕනේ නැහැ. අපිට තනියම ගේමක් ගහ ගන්න පුළුවන්. අපිට අපිම රොබෝලා හදනවා කියලා උන් ටික යුද්ධයකට આવොත් එහෙම අනිවාර්යෙන් ඕක වෙන එක වෙනවා. හරිද? මම කැට තියලා කියනවා අනිවාර්යෙන් ඕක වෙනවා. ඒකට මිනිස්සු ක්‍රියාමාර්ග ගනි. මේක නවත්තන්න ක්‍රියාමාර්ග ගනි. හැබැයි ඉන්න ඩේන්ජර් වැඩක් ඕක. හරිද? දැනටමත් හදලා ඇති. ඉතින් දන්නේ නැතුණාට පර්යේෂණාගාරවල අනිවාර්යෙන් ඕවා හදලා තියෙනවා. මොකද දැනටම මෙහෙම තාක්ෂණ දියුණු වෙද්දී ඔය වගේ දෙයක් හදන්න නැතුව ඉඳීද මිනිස්සු නේද? AI වලින් අනිවාර්යයෙන්ම රොබෝලා හදලා ඇති යුද්ධයකට යවන්න. අනිවාර්යෙන් හදලා ඇති නේ. ඔය කොරියන් උතුරු කොරියාවද දකුණු කොරියාවද නේද? එයාලා හදනවද දන්නෙත් නෑ ෂුවර් නෑ. එයාලා ගාව තියෙනවද දන්නේ නෑ. ඔය කිව්වට නිකන් ෂෝ එක දානවා විතරයිනේ සමහරලාට. අපි ගාව මෙච්චර තියෙනවා කියලා. හැබැයි සමහර රටවල් ඉන්නවා ශබ්ද නැතුව පැත්තකට වෙලා. එයාලා තමයි ෂුවර්ම නැත්තේ. හරිද? එයාලා සමහරවල් හදලා තියෙන්න පුළුවන් ඔය කොහෙද ඇමරිකාව කියන්නේ සෑහෙන දියුණු රටන්නේ. ඇමරිකාව චීනේ නේ ශබ්ද නැතුව පැත්තකින් හදලා කවඩා කරලා තියෙන්න පුළුවන් ඔය මේ යටවල් වල තියෙනවනේ. එයාලගේ තියෙනවනේ බංකර නම නම් ඒවල හදලා තියෙන ඇති ඕන වෙලාවක ගන්න පුළුවන්. තවත් ටෙස්ටිං කර ඉන්නවා ඇති. සමහර විට එයාලටම ඇටැක් කරන්න පුළුවන් සමහරලාට. ඒවට පවා එයාලා ටෙස්ට් කර බලනවා ඇති. අපි ඔය ගේම් වල ඉඳන් ගේම් කියන්නේ ෆිල්ම්ස් වල ඉඳන් තියෙනවනේ. දැන් ඇත්තටම මං ගොඩාක් ඉස්සර තිබිච්ච ෆිල්ම්ස් වල වෙච්ච දේවල් අනාගතයේදී වුණා. ඉස්සර තිබිච්ච ෆිල්ම්ස් වල තිබිච්ච දේවල් අනාගතයේදී වුණා නේද? දැන් සුනාමිය ගැන හදපු ෆිල්ම්ස් තිබ්බා. හරිද? අනාගතයේදී මොකද ෆිල්ම්ස් වලින් තිබිච්ච දේ ඇත්තටම වුණානේ. හරිද? අර ලොකු වෙන රළවල් ආවේ නෑ. සාමාන්‍යයෙන් ඇවිල්ලා එහෙම වුණානේ නේ. ලෝක විනාශෙත් වෙනවා කියලා එහෙම තියෙනවා ෆිල්ම්ස් වල තියෙනවා. ඊට පස්සේ යුද්ධේ විදිහටම තිබ්බා නේ. ගොඩක් දේවල් එහෙම වුණා. එතකොට රොබෝලා ඇවිල්ලා මෙහෙම ඇටැක් කරනවා වගේ ෆිල්ම්ස් එහෙම තිබ්බනේ. ඒ වගේ වෙන්නත් පුළුවන් අපිට. හරිද? ලීඩ් හැදෙනවා. දැන් කොරෝනා එහෙම හැදුනේ. හරිද? එතකොට ඒවල ෆිල්ම්ස් තිබ්බා. ඒ වගේ කොරෝනා නෙමෙයි. කොරෝනා වගේ සාමාන්‍යයෙන් ලෙඩ තිබිච්ච ඒවා ෆිල්ම්ස් තිබ්බා. හරිද? එතකොට ඒවත් බලලා ඔය ඉන්නවා සාමාන්‍යයෙන් ඔය කොරෝනා එක නිර්මාණය කරෙත් මිනිස්සුනේ. හරිද? හැමදේම එහෙමයි. හරිද? මිනිස්සුම තමයි ඔය වැඩවල් කරන්නේ. මිනිස්සුම තමයි හැමදේම කරන්නේ. තේරෙනවද? එතකොට අහිතකර දේවල් පවා කරන්නේ මිනිස්සු. හරිද? හරි. AI එකේ තියෙන විශේෂත්වය මොකද්ද? එයාට තනියම ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තීරුම් ගන්නත් පුළුවන් එයාට. හරිද? තව තීරණ ගන්නත් පුළුවන් ඩිසිෂන්. හරිද? එයාට බලන්න තොරතුරු විශ්ලේෂණය කරලා තොරතුරු වල පිළිතුරු අපිට ලබා දෙන්න. හරිද? අපි මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් දැන් ඔයාලා හිතන්න දැන් ඔයාලට chat GPT තියෙනවනේ. chat GPT එකෙන් ගිහලා අහනවා අනේ දැන් මට ඇත්තටම දැන් ජීවිතේ කලකිරිලා තියෙන දැන් මම මොකද්ද කරන්න කියලා අහනවා. නිකමට අහන්න බලන්න. මම අහනකොට දැන් ගිහලා chat GPT දැන් අහන්න එපා. මේකේ වැඩේ වුණාට පස්සේ අහන්න අනේ මට දැන් ජීවිතේ කලකිරිලා තියෙන මම දැන් මොකද කරන්න කියලා නිකන් අහලා බලන්න. හරිද? එයා සෑහෙන උපදෙස් දෙනවා ඊට පස්සේ. ඔයා මෙහෙම කරන්න ඔයා මෙහෙම වෙන්න එපා. ඔයාට තියෙන අවුල් මොනවද? එයා අහන ප්‍රශ්න. හරිද? එතකොට එයා මොටිවේට් කරනවා. හරිද? ඔයාගේ යාළුවෙක් කරගන්න පුළුවන්. දන්නවද කොහෙද? රට මතක නෑ මට. හරිද? ගොඩක් වෙලාවට නම් රටවල් මතක නෑ. හරිද? චීනෙද? කොරියාවද? මතක නෑ. හරිද? ඒ රටක ගෑනු කියලා chat GPT කසාද බැලලා. හරිද? ඩිවෝස් වෙලා chat GPT එකෙන් අහලා. හරිද? එයා අහලා මේ ඉස්සල කසාද බැඳ පිටු එක්කනාගේ මේ ඩිවෝස් වෙන්නත් අහලා තියෙන chat GPT එකනේ. හරිද? ඉතින් කසාද බැඳලා තියෙන chat GPT මාර්ගයස. ඉතින් ඒ වගේ යාළුවෙක් විදිහට අපිට යූස් කරන්න බෑ. දැන් අත්තට මාත් එහෙමයි. හරිද? chat GPT එකෙන් ගොඩක් දේවල් අහනවා. හරිද? කොහොමද වැඩ කරන්නේ? කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ කියලා ඔයාලට අහන්න බලන්න. යාළුවෙක්ගෙන් ඇහුවාම යාළුවෝ මොනවද කියන්නේ? උන් දන්නෙත් නෑනේ. උන් අහන්නෙත් අපෙන් අහන්නේ. හරිද? ඔයාලටත් පුළුවන් එන chance එක. chat GPT තියෙනවා. Gemini තියෙනවා නේ. ඒ ගොඩක් ඒවා තියෙනවා. ඔයාලට යූස් කරන්න පුළුවන්. හරිද? අනිවාර්යෙන් යූස් කරන්න. මං කියා දෙනවා කොහොමද වගේ කෝස් එකේදී මේක තියෙනවා. chat GPT එකෙන් කොහොමද අපි යූස් කරගන්නේ? chat GPT එක උපරිම ප්‍රයෝජන ගන්න කොහොමද? නිකන් අපි මේ කන්නේ කොහොමද බොන්නේ කොහොමද කියා ඉඳලා වැඩක් නෑනේ නේ. අපි මේකෙන් හම්බ කරගන්න ගියක් හොයාගන්නත් බෑ. chat GPT නිකන් තිබිලා හරියන්නේ නෑනේ. යාගෙන් හම්බ කරගන්න ඕනේ. හරිද?
මං කරන්නේ එහෙමයි. මම නම් හම්බ කර ගන්නවා ChatGPT. ChatGPT ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. හරිද? මම ෆොටෝ හදන්න උපදෙස් ගන්නවා, පෝස්ට් හදන්න උපදෙස් ගන්නවා. හරිද? එතකොට මං ක්ලාසස් කරනවා, ටියුෂන් ක්ලාස් කරනවානේ. එතකොට ඒ ක්ලාස් වලට ඕන ටියුට් හදාගන්න. එයාගේ උපදෙස් ගන්නවා. පේපර්ස් හදන්න උපදෙස් ගන්නවා. මට නෑ කම්මැලි. ඇත්තටම අපි කම්මැලි මිනිස්සුනේ හරිද? කම්මැලි මිනිස්සුන්ට එයාගේ උපදෙස් අරගෙන මේ කොහොමද වැඩ කරගන්නේ කියලා අහනවා. හරිද? සමහරවිට මාකටිං වලට කොහොමද මාකටිං කරන්න කියලා එයා කියා දෙනවා. හරිද? සෑහෙන උපදෙස් දෙනවා. හරිද? හැම දෙයකටම උපදෙස් එයාගෙන් ගන්න පුළුවන් ChatGPT. ChatGPT විතරක් නෙමෙයි Gemini තියෙනවා. තව තියෙනවා ගොඩාක් ඒවා තියෙනවා. හරිද? එක එක platform වලට එක එක විදිහට ඒවා තියෙනවා. ඔයාලට ඒවා බල බල කරගන්න පුළුවන්. හරිද? පැහැදිලි නේද? හරි. ඊට පස්සේ කතා බස් කරන්න පුළුවන්. ඔයාලට කතා කරන්න පුළුවන්. ChatGPT එක්ක කතා කරන්න. සිංහලෙන් කතා කරන්න පුළුවන්. හරිද? සිංහලෙන් කතා කරන්න පුළුවන්. ඕන භාෂාවකින් කතා කරන්න පුළුවන්. ඔයාලට දැන් ඔයාලා හිතන්න ඔයාලට ඉංග්‍රීසි බෑ. ඔයාලට ඉංග්‍රීසි හැබැයි ඉගෙන ගන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය ලංකාවේ කට්ටිය හිතන්නේ මම කාගේ හරි තැනකට ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් මම ලැජ්ජ වෙයිද? මම ලැජ්ජයිනේ මට ඉංග්‍රීසි බෑ. අයියෝ මට එහෙන ලැජ්ජයි යාත් එක්ක කතා කරගන්න බෑ. හරිද? පන්තියට ගියාමත් එහෙමනේ. අයියෝ මට කතා කරගන්න බැරුණොත් එහෙම මාර ලැජ්ජාවක් වෙන්නේ කියලා එහෙම හිතනවනේ. හැබැයි ඉතින් ChatGPT කියන්නේ කවුද? එයා මිනිස්සෙක් නෙමෙයිනේ. එයාත් එක්ක ගිහිල්ලා කතා කරගන්න පුළුවන්. තේරුණාද? ඔයාට ChatGPT එක්ක කතා කරලා වගේ ඉංග්‍රීසි නොලෙජ් එක හද කරගන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. ඔයාට හොඳට කතා කරන්න පුළුවන් වෙන්න හදා ගන්න පුළුවන්. ඔයාට ඉස්සෙල්ලාම නිකන් දන්න විදිහට ඉංග්‍රීසි වචන ටිකක් දාගෙන කතා කරන්න. හරිද? එයා උත්තර දෙනවා. එයාත් උත්තර දෙනවා අපිත් උත්තර දෙනවා කියන ඒවට. පැහැදිලිද? හරිම ලේසි. හරිද? ඔයාලට වැඩේ කරගෙන යන්න තියෙන්නේ. කවුරුත් මුකුත් කියන්නේ. AI කියන්නේ අනේ මේ වා මොනවද අනේ කියන්නේ කියලා කියන්නේ හරිද? ඔයා මොනවද මේ ඉංග්‍රීසි නෙමෙයි කතා කරන්නේ. ඔය ස්පෙලිං වැරදි. ස්පෙලිං නැත්තම් ඔය ප්‍රොනවුන්ස් කරනවා වැරදි කියලා කියන්නේ එයා. හරිද? නැත්තම් ලංකාවේ මිනිහෙක් කියනවා අයියෝ මොනවද අනේ මේ වා මොනවද අනේ කතා කරන්නේ. I am eat කිව්වහම මොකක් I am eat මොනවද කතා කරන්නේ කියලා අහනවනේ. හරිද? ලැජ්ජ කරනවා. හරිද? එහෙම ලැජ්ජ කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් AI එක කතා කරලා ඔයාලගේ ඉංග්‍රීසි නොලෙජ් එක වැඩි කරගන්න. ඕනිම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. හරිද? AI tools තියෙනවා ලෝකේ සෑහෙන්න ඔයාලට ඉගෙන ගන්න පුළුවන් දේවල්. නේද? ඒ නිසා ඔයාලා තව රිසර්ච් කරන්න. හොයලා බලන්න AI tools. හරිද? දැන් ඇත්තටම අනාගතයේදී ගුරුවරයෙක් ඉන්නේ නැහැ. AI කෙනෙක් තමයි එන්නේ. හරිද? දැන් අපිට ඇත්තටම ඉස්සරහදී ජොබ් නැති වෙනවා. හැමෝටම ජොබ් නැති වෙනවා. මේ ලෝකේ තියෙන හැම මිනිස්සයාටම ජොබ් නැති වෙනවා. හැමදේම කරන්නේ AI. හරිද? Google සමාගමෙත් සෑහෙන්න පිරිසක් 17ක බර ගාණක් අයින් කරලා තියෙනවානේ AI නිසා. හරිද? ඇත්තටම මං වැඩ කරනකොටත් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ AI නිසා මට ගොඩක් වෙලාවට මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ටයිප් කරන්න බව මිනිස්සු අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔයාලත් අනිවාර්යෙන් AI ඉගෙන ගන්න ඕනේ. මම මේ කෝස් එකේදී AI ගැන අනිවාර්යෙන් උගන්වනවා. හරිද? ඔයාලට මුලින්ම කම්පියුටර් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ගැන උගන්වනවා. කොහොමද මේ වලින් වැඩ කරන්නේ? ඒව පාවිච්චි කරන්නේ කොහොමද කියලා මොකද Word, Excel, PowerPoint ඒ ටික කියා දෙනවා. ඒ අමතරව AI use කරගෙන මේවා කොහොමද පාවිච්චි කරන්න කොහොමද කියලා කියා දෙනවා. මොකද දැන් අද කාලේ AI තියෙනවනේ. එතකොට ඔයාලගේ කස්ටමර්ස්ලා නැත්තම් ඔයාලා ජොබ් එක කරන තැනේ කට්ටිය එයාලා අහනවා අනේ මට මේ ඉක්මනට වැඩේ කරලා ඕනි ඔයාලා පරක්කු වෙන්න බෑ කියලා කියනවා. ඔයාලා පරක්කු වුණොත් මොකද වෙන්නේ? එයාලා AI කෙනෙක් හයර් කරන්න පුළුවන්. තව කෙනෙක් හයර් කරන්න පුළුවන්. ඔයා බැරි වෙලාවකට මේ වැඩේ පක්කස් ගාලා එහෙම තප්පරෙන් එහෙම කරද්දි වැඩේ කරලා දුන්නොත් මොකද වෙන්නේ? අම්මඩසේ සුපිරි නේද? හරිද? එතකොට මේ AI use කරොත් ඔයාලට ආයෙ ඉතින් සුපිරි ගේමක් ගහන්න පුළුවන්. හරිද? තප්පරෙන් ලියුමක් ටයිප් කරලා ගත්ත හැකි. දැන් ඔයාලට ටයිප් කරන්න දෙන්නේ මෙහෙම දන්නු ලීවිං සර්ටිෆිකේට් එක කියලා කිව්ව මට ඕනේ මෙන්න මේ නමෙන් මේ නම තියෙන එක්කනාගේ අස්සීම් සහතිකයේ මට ටයිප් කරලා දෙන්න කියලා විස්තරයක් දානවා. හරිද? මං කියා දෙනවා කොහොමද ටයිප් කරන්න විදිය. මොකද සිංහල ඉංග්‍රීසි ඕන විදියට ChatGPT ට කියලා ටයිප් කරන්න පුළුවන්. එයාට කිව්වොත් එහම මෙහෙම සිංහලෙන්ම කියන්නේ මට මේ නම තියෙන එක්කනාගේ අස්සීම් සහතිකයේ ටයිප් කරලා දෙන්න. මෙන්න මේ සමාගමේ එක්කනා. මෙන්න මේ දිනේට තමයි යා අයින් වෙන්නේ. දිනේ තමයි යා කම්පැනියට ජොයින් වුනේ කියලා මේ විස්තර ටික දැම්මට පස්සේ යා එක දිගටම ටයිප් කරලා නියම එයා ජෙනරේට් කරලා දෙනවා ડોකියුමන්ට් එක. හරිද? Word ડોකියුමන්ට් එකක් විදියටම එයා හදලා දෙනවා. ඔයාලට තියෙන්නේ ඒක ගත්තා පොඩ්ඩක් එහා මෙහා එඩිට් කරන්න ඕන නම් නැත්නම් කම්පැනි එකේ ලෙටර් හෙඩ් එක දාන්න ඕන නම් ඒ ටිකක් දාගත්තා පින් කළා දුන්නා. වැඩි වෙලාවක් ගන්න නැහැ. විනාඩි 10යි 15යි.
හරිද නැත්නම් ඔක ටයිප් කරන්න ගිහලා අන්තිමට ඕකේ තියෙන වැරදි හොයා අන්තිමට අයියෝ එන වැඩ ගොඩක් තියෙනවානේ ඒ මොකුත් නැහැ හරිම සරලයි වැඩේ ඉවරයි නේ එතකොට AI යූස් කරාම හරිම පහසුයි හැම දෙයකටම හරි AI භාවිතයට එක්සාම්පල් මේ තියෙන්නේ Google Translate තියෙනවා Siri කියලා තියෙනවා Alexa හරිද ඔය වගේ ටිකක් තියෙන ඔය පරණ ඒවා තියා දැන් තියනගේ හරිද ඒකෙන් මොකද කරන්නේ කතාව හඳුනාගෙන පිළිතුරු ලබා දෙනවා ඔය වගේ දේවල් ටිකක් තියෙනවා හරිද Facebook Instagram Facebook එකයි Instagram එකේ මේකෙත් මොනවද තියෙන්නේ AI තියෙනවා හරිද ඔයාලා ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි ඉන්ටර්නෙට් එක දැම්ම කියනවා දාපු ගමන් මොකද වෙන්නේ ඒක AI එකෙන් බලනවා මේ මොකද්ද මේ දාලා තියෙන්නේ කියලා. දාලා තියෙන්නේ මොකද්ද කියලා බලලා මේක හොඳ නැත්නම් අනිවාර්යෙන් අයින් කරලා දානවා. වීඩියෝ එකෙන් බලුවොත් අනිවාර්යෙන් රිවිව් කරනවා. මේක ඉස්ලාම් කාණ්ඩේ AI එකකින්. AI එකකින් රිවිව් කරලා බලුවට පස්සේ මේක හොඳ එකක් නෙමෙයි. මේ වීඩියෝ එක දාන්න එපා Facebook කියලා අයින් කරනවා. අයින් කරනවා කියන්නේ මේක මැසේජ් එකක් එනවා මේ ඔයා දාන්න බෑ මේක අයින් කරන්න ඕනේ කියලා. හරිද? එතකොට අපි මේ Facebook එකට කියන්න ඕනේ මේක හොඳ වීඩියෝ එකක් මේවා කියලා විස්තරයක් කිව්වට පස්සේ ඊට පස්සේ ගිහිලා හියුමන් කෙනෙක්ම තමයි මිනිහෙක් බලනවා අනිවාර්යයෙන් දවසක් දෙකක් යන්න පුළුවන් සමහරවිට පැය 27ක් වෙන්න පුළුවන් සමහරවිට සතියක් යන්නත් පුළුවන් වීඩියෝ එක. හරිද? එතකොට හියුමන් කෙනෙක්ම ඇවිල්ලා බලනවා වීඩියෝ එක හොඳ එකක්ද කියලා චෙක් කරනවා. චෙක් කරාට පස්සේ මේක අවුලක් නැත්නම් එයා Facebook එකට අප්ලෝඩ් කරන තත්ත්වෙම ගේනවා. නැත්නම් මොකද වෙන්නේ? ඒක බෑන් වෙලා යනවා. නේ? හරිද? එහෙම තියෙනවා. AI එකෙන් තමයි ඉස්සලාම බලන්නේ. හරිද? Instagram එකේ උඩට Facebook එකේ ඇල්ගොරිතම් එකක් තියෙනවානේ. මේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ AI වගේ. හරිද? AI එක යූස් කරලා තමයි වැඩ කරන්නේ. හරිද? හරි. self driving car. හරිද? ඔයාලගේ රටවල් වල තියෙනවද දැන් කවුද? ජයරත්න නේද? ජයරත්න කොහෙද? ඉතාලියේද ඉන්නේ? ඉතාලිය වලද? ඔව් සර්. ඔව් ඉතිරි වෙන. ඉතාලිය වල කාර් එහෙම තියනවා නේද මේ ඔටෝ ඩ්‍රයිවිං කරන ඒවා. ඔව්. එතකොට කොරියාවේ දිල්ෂාන් තාම නෑ සර් මට. එහෙම නැද්ද? එහෙම මම දැකලා නැහැ. කොරියාව කියන්නේ දැන් තාම දැන් දියුණු වෙන රටක්නේ. හරි දියුණු වෙන රටක් කියන්නේ දැන් දියුණු ලංකාව මිනිස්සුත් එහෙට යන්නේ දියුණු රටක්නේ. හරිද? එහෙත් අනාගතයේදී හරිද? ලංකාවේ තාම නැහැ. ලංකාවේ නැත්තේ ඇයි? ලංකාවේ ඇත්තම නැත්තේ මේ ලංකාවේ මේ පාරවල් හරියට නැහැ. හරිද? ලංකාවේ තියෙන පාරවල් වල ඉරි නැහැනේ. සාමාන්‍යයෙන් AI ටෙක්නොලොජි එක හදලා තියෙන්නේ යාට යන්න ඕනේ ඉරි තියනවා දැන් ඩබල් ඉරි කපන්න නැතුව යන්න ඕනේ. හරිද? එයාට ඒ උපදෙස් දීලා තියෙන්නේ මේ විදිහට. හරිද? ඩබල් ඉරි තිබ්බොත් කපන්න බෑ. තනි ඉරි තිබ්බොත් කපන්න බෑ. හරිද? මේ අර කඩ ඉරි තිබ්බොත් විතර කපාගෙන ඉස්සර කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ. හරිද? ලංකාවේ එහෙම ඒව දැම්මොත් එහෙම මොකද වෙන්නේ? පැයක් විතර නවත්තගෙන තියාගෙන ඉදී මේ දර පාරවල් හැම යන්න බෑනේ. පාරවල් අයින් වාහන නවත්තගෙන ඉන්නවා. එතකොට නවත්තගෙන ඉන්න පැත්තකින් මේ යන්නේ නැතුව. ඒක බ්ලොක් වෙනවා නේ. ඒ නිසා තමයි ලංකාවේ ඒක හරියන්නේ නැත්තේ. දැන් ගොඩක් වෙලාවට මේ self driving කරනවා ඒ highway එකේ න. highway එකේ නම් අවුලක් නැහැ. දිගටම යන්න තියෙන්නේ. පාරවල් අයින් වාහන නවත්තගෙන ඉන්නේ නැහැ. ලයින් දෙකකුත් තියෙනවා නේද? යන්න පුළුවන්. හැබැයි normal පාරක එහෙම යන්න බෑ. එහෙම වුණොත් එහෙම ලංකාවේ මිනිස්සු හැදිලා ඉන්නවනේ එක්කෝ හරියට. හරිද? ඔයාලගේ රටවල නම් මං හිතන්නේ නැහැ එහෙම ඇති කියලා. ඔයාලගේ රටවල වල පිළිවෙලට වාහන ටික යනවානේ. හරිද? වාහන ටික පිළිවෙලට නීතියට යනවා. ලංකාවේ එහෙම නෙමෙයි. තාම ඉතින් අර විදිහටම තමයි. හරිද? ඔහේ තියෙනවා. හරිද? අනාගතේ හැදෙයි කියලා හිතාගෙන ඉන්නවා අපි. බලමු. හරි. ඊට පස්සේ chat GPT යා මොකද කරන්නේ? එයා කතා කරනවා. තව මොනවද කරන්නේ? අපිට උපදෙස් ගන්න පුළුවන්. දව් කරනවා නේද? එයා chat GPT එකෙන් කරන්නේ ඒ ටික. හරිද? හරි. ඒ අපිට තියෙන බෙනිෆිට් එක මොකක්ද AI ඉගෙන ගන්න? මොනවද තියෙන බෙනිෆිට් එක? අපේ කාලය ඉතුරු වෙනවා. ලොකුම දේ තමයි අපේ ඇත්තටම අපිට තියෙන පොඩි කාලයක් නේ අපේ ජීවිතයේ තියෙන පොඩි කාලයක්. ඒ කාලේ ගොඩාක් ඉතුරු කරගන්න පුළුවන් මේ AI යූස් කළොත්. පැහැදිලිද? ඒකට තමයි අපි මේ AI කියන එක යූස් කරලා තියෙන්නේ ගොඩාක්. හරිද? AI අපි යූස් කරන්නේ මේ කාලය ඉතුරු කරගන්න. ඊට පස්සේ ප්‍රොඩක්ටිවිටි වැඩි වෙනවා. හරිද? අපිට කාලය ඉතුරු වෙනකොට අපිට වැඩිපුර වැඩ කරගන්න පුළුවන්. තේරෙනවද? සෑහෙන වැඩ කරගන්න පුළුවන්. එක දවසට අපි ඉස්සර කරපු වැඩේට වඩා සෑහෙන වැඩ දැන් අපිට කරන්න පුළුවන් එක දිගට. එක දිගට කරගෙන යන්න පුළුවන් නේ. ඔයාලට වීඩියෝ එක දිගට හදන්න පුළුවන්. සින්දු හදන්න පුළුවන්. මම කියා දෙනවා සින්දු හදන්න එහෙම. හරි දැන් ඔයාලා දන්නවනේ ඔය සින්දුවේ මදලා තියෙනවා AI වලින්. හරිද? ඒවත් මම කියා දෙනවා මේ කෝස් එකේදී. හරිද?
ඒ වලින් සින්දු හදන විදිය, AI වලින් වීඩියෝ හදන විදිය. හරිද? ඒවත් මම කියා දෙනවා. VO3 එකෙන් වීඩියෝ හදන විදිය. හරිද? ඒකත් මම කියා දෙනවා. හරිද? ඒකටත් යූස් කරන විදිය කොහොම දැන් සාමාන්‍යයෙන් VO3 ඔයාලා ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයාලා සල්ලි දීලා අරගෙන හරි ගත්තට ඔයාලට ඒකෙන් වීඩියෝ හදන්න බෑ. ඔයාලට ප්‍රොම්ප්ට් එක දැනගන්න ඕනේ. ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොම්ප්ට් එක හදන විදිය ඉඳන් මම ඔයාලට කියා දෙනවා මේ කෝස් එකේ. හරිද? හරි. එතකොට සින්දු හදන විදිය, හරිද? ඩොකියුමන්ට් එකක් හදාගන්න විදිය, ඒ ටික ඉඳන් මම සම්පූර්ණ මේ කෝස් එකේදී කියා දෙනවා. නේ? දැන් ඔයාලට ඉස්සර කම්පියුටර් කෝස් එකක් ගත්තාම ඕවා කියා දෙන්නේ නැහනේ. හරිද? ඒ වුණාට අනිවාර්යෙන් ඔයාලට කෝස් එකේදී AI ගැන ඉගෙන ගන්නම ඕනේ. හරිද? මොකද අපි හැම දෙයක්ම ඉගෙන ගන්නේ හැමදේම පහසු කරගන්න. නේද? හැමදේම පහසු කරගන්න තමයි අපි ඉගෙන ගන්න ඕනේ. අපි අනාගතේ අපි ඉගෙන ගන්නේ හැමදේම පහසු කරගන්න. නැත්නම් අපි ජොබ් එකකට යන්න නැත්නම් අපේ ජොබ් එක ස්ථාවරව තියාගන්න නේ. අපි මොකක් හරි බිස්නස් එකක් කරගන්න. හරිද? ඒකට තමයි මේ හැමදේම ඉගෙන ගන්න. ඔයාලත් ඇවිල්ලා තියෙන්නේ මේ ඉගෙන ගන්නනේ. හරිද? ඒ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ ඔයාලගේ වැඩ පහසු කරගන්න. නැත්නම් ඔයාලා මොනවා හරි දෙයක් ඉන්කම් එකක් ගන්න. හරිද? ඒ නිසා තමයි හැමදේම ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි කොච්චර වයසට ගියත් අවුරුදු 60ක් 70ක් වුණත් අපි ඉගෙන ගන්න ඕනේ. හැමදේම ඉගෙන ගන්න ඕනේ. තේරෙනවද? හැම කාලයකම අපි ඉගෙන ගන්න වෙනවා. මොනවා හරි දෙයක් ඉගෙන ගන්න වෙනවා. ළමයෙක්ගෙන් හරි දෙයක් ඉගෙන ගන්න වෙනවා. තේරෙනවද? හරි. ඊට පස්සේ බිස්නස් এডুকেෂන් වැඩ ස්මාර්ට්ලි වැඩ කරන්න. ස්මාර්ට් විදිහට නේ. දැන් ඔයාලා හිතන්න බිස්නස් එකක් ඔයාලා තනියම කරනවා. හරිද? ඔයාලට තනියම බිස්නස් එකක් හැන්ඩල් කරන්න පුළුවන්. ඔයාලම තමයි ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා. ඔයාලම තමයි මැසේජ් කෝල් ගන්නෙ. හරිද? එතකොට ඔයාලම තමයි මොකක් හරි ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්නේ. හැමදේම ඔයාලට තනියම කරන්න පුළුවන්. හරිද? ඇත්තටම මාත් බිස්නස් එකක් කරනවා. ඒ බිස්නස් එකට මම තනියම තමයි කරන්නේ. මගේ සමහර ඒවාට මම ඔය වීඩියෝ කරන්න යවන මගේ ටීම් එකක් ඉන්නවා. ඒවට ගන්න බෑනේ AI. හරිද? එතකොට එයාලට වෙනම ඉන්නවා. හරිද? ඊට අමතරව මම අනිත් හැම දෙයක්ම කරගන්නේ AI tools use කරගෙන. එතකොට මට එක දවසින් සෑහෙන වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. තේරෙනවද? සෑහෙන බර ප්‍රමාණයක් මට වැඩ ගන්න පුළුවන්. ඉස්සර පැයක් දෙකක් යන වැඩේ දැන් විනාඩි 5 10කින් වැඩේ ඉවරයි. හරිද? තේරෙනවද? හරි. ෆියුචර් එකට ඔයාලගේ ෆියුචර් එකට සෑහෙන්න බලපානවා මේ AI ඉගෙන ගන්න එක. හරිද? අනාගතයේ තියෙන AI යුගයක්. නේ අර මහින්ද යුගයක් වගේ AI යුගයක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් අනිවාර්යයෙන්ම AI ඉගෙන ගන්න වෙනවා. පැහැදිලිද? අනිවාර්යෙන් ඔයාලා AI ඉගෙන ගන්න. මම කියා දෙන ටික විතරක් නෙමෙයි තවත් හොයා AI ඉගෙන ගන්න. තියෙනවානේ YouTube එක තියෙනවා. හරිද? ඔයාලට ඕන ChatGPT එකෙන් ගිහිල්ලා අහන්න. මම කරන වැඩේ ChatGPT එකට කියනවා. දැන් ChatGPT එකෙන් සාමාන්‍ය ෆොටෝ ජෙනරේට් කරනවා චුට්ටක් එච්චර ක්වොලිටි නැහැ. හරිද? ෆොටෝ එකක් දෙකක් මහා විශාල ප්‍රමාණයක් ChatGPT එකෙන් ජෙනරේට් කරගන්නත් බෑ. හැබැයි අපිට Google Gemini Nano Banana කියලා ෆීචර් එකක් තියලා තියෙනවා. හරිද? අපිට Google එකෙන් Nano Banana එක යූස් කරලා ෆොටෝ ජෙනරේට් කරන්න පුළුවන් අන්ලිමිටඩ් ගාණක්. ඕඩර් ප්‍රමාණයක් ජෙනරේට් කරන්න පුළුවන්. හැබැයි මේකට ප්‍රොම්ප්ට් එකක් දෙන්න ඕනේ. හරිද? ප්‍රොම්ප්ට් එකක් දෙන්න පුළුවන් ඕනේ. හැබැයි මේ Gemini-ට සිංහල තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ ඉංග්‍රීසි විතරයි. හරිද? ඒකට දැන් අපිට සිංහලෙන් විස්තර කරන්න පුළුවන් ChatGPT විතරයි. හැබැයි අපිට ChatGPT එකට ගිහිල්ලා කියන්න පුළුවන් මම විතරම කරන වැඩක්. හරිද? ChatGPT ගිහිල්ලා කියනවා මට මෙන්න මේ වගේ මගේ රවුල මෙහෙම කරකිලා තියෙන විදිහට කොණ්ඩේ උස්සිලා තියෙන විදිහට ඇඳුම මේ කලර් එක කළු පාට තියෙන එක රතු කරලා. හරිද? මගේ පින්තූරය නිර්මාණය කරලා දෙන්න කියලා Gemini-ට කියන්න කියලා ප්‍රොම්ප්ට් එකක් දෙන්න කියලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ChatGPT ප්‍රොම්ප්ට් එකක් හදලා දෙනවා Gemini-ට දාන්න. හරිද? එයා අහන්නේ නැහැ මේ ඔයා ගිහිල්ලා Gemini-ටම කියන්න කියලා. එයා කියන්නේ නැහැ. හරිද? එයා එහෙම තරහ වෙන්නේ නැහැ. හරිද? මේ ChatGPT Gemini කියලා එයාට කිව්වට පස්සේ Gemini-ට මෙන්න ප්‍රොම්ප්ට් එකක් හදලා දෙන්න කිව්වට පස්සේ එයා හදලා දෙනවා. හරිද? හදුවට පස්සේ මම ඒක කොපි කරලා ගිහිල්ලා කාටද දෙන්නේ? Gemini-ට දැම්මට පස්සේ ලස්සනට යා නිර්මාණය කරලා දෙනවා. මම ඒවා කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. ඉන්න එක කියලා දෙනවා. ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරන විදිය, ප්‍රොම්ප්ට් එකක් හදන ගන්න විදිය. නැත්නම් අපි ප්‍රොම්ප්ට් හදන වැඩක් නෙමෙයිනේ අපි. ඇත්තටම අපි වැඩෝ නෙමෙයිනේ කියන්නේ. ප්‍රොම්ප්ට් එක නිර්මාණය කරන්න අපි ඉගෙන ගන්න නෑනේ. හැමෝම එහෙමයි. හරි. ලෝකෙින් හැමෝම එහෙමයි. ප්‍රොම්ප්ට් එකක් එකපාරට නැවෙන්නේ නෑනේ. හරිද? ප්‍රොම්ප්ට් එකක් අපි නිර්මාණය කරන්න හොයා ගන්න ඕනේ. ඒක හදා ගන්න අපිට ChatGPT යූස් කරන්න පුළුවන්. හරිද? මම කියා දෙනවා කොහොමද කරන්න කියලා. හරිද?
හරි. AI tools ටිකක් තියෙනවා. මොනවද තියෙන්නේ? chat gpt. ඔයාලා හැමෝම දන්නේ chat gpt. ඊට පස්සේ google gemini. හරිද? ඊට පස්සේ මේ copy AI කියලා තියෙනවා. canva කියනවා. ඔයාලට canva මම ගන්නනවා. canva එකේ මොකද කරන්නේ කියලා. හරිද? canva එක use කරලා ඔයාලට පුළුවන් පෝස්ටර් නිර්මාණය කරනවා. බිස්නස් එකක් කරන්න පටන් ගත්තා කියන්නේ ඔයාලා බිස්නස් එකක් කරන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට graphic හදන්නවා. හරිද? graphic design එකක් හදාගන්න. හරිද? ගිමියට දුන්නාට පස්සේ ඒක quality එක හදලා දෙන්න නැත්නම් අපිට chat GPT මේ canva එක use කරලා හදන විදිහත් මම කියා දෙනවා. හරිද? ඊට පස්සේ runway කියලා තියෙනවා, mid journey කියලා තියෙනවා. ඔන්නම 11 lab. හරිද? ඒකෙන් වෙන taste and voice. හරිද? තව තියෙනවා මෙයා මතක නෑනේ. සින්දු එහෙම හදන ඒවා. ඒකත් මම කියද සින්දු හදන විදිහ. ඔයාලා අහලා තියෙනව නේද අර මොකද්ද කතරගම සින්දුවක් එහෙම යන්නේ මේ දවස්වල කතරගම මොකද්ද ප්‍රසිද්ධ සින්දු එහෙම තියෙන මේ කතරගම අනමන ওই සින්දු ටිකක් තියෙන්නේ. හරිද? ඒව හදලා තියෙන තනිකරම AI එක යූස් කරලා. හරිද? නිකන් ඇත්තම සිංගර් කෙනෙක් වගේ ඇත්තම මියුසික් දාලානේ ලස්සනට හදලා දෙනවා. මේක ප්‍රී. හරිද? කොහොමද නිර්මාණය කරන්න කියලා මම කියා දෙනවා. මේකට අනිවාර්යෙන් ඔයාලට ඕනි prompt එක. ඒ prompt එක හදන විදිහ මම ඔයාලට කියා දෙනවා. පැහැදිලිද? හරි. AI education note summary. coding help එක ගන්න පුළුවන්, presentation design කරන්න පුළුවන්. හරි. මේ ටික මම කියා දුන්නානේ. හරි. දැන් යන් අපි cyber security. අපි මේක ගැන සම්පූර්ණම ලොකු විස්තරයක් කියා දෙනවා. AI ගැන ලොකු විස්තරයක් මම කියා දෙනවා. course එක ඇතුළතදී. දැන් අද seminar එකේදී විතරයි පොඩියට කියා දෙන්නේ. හරිද? ඒතකොට cyber security කියලාත් අපිට කොටසක් තියෙනවා අන්තිමට ඉගෙන ගන්න. අපේ course එකේදී අන්තිමට මේ පොඩ්ඩයි මම මේ කියා දෙන්නේ. හරිද? ඊ කොටසක් විතරයි කියා දෙන්නේ cyber security. cyber security කියන්නේ අපිට ඉගෙන ගන්න ඕන එකක්. ඇයි ඒ? දැන් AI නිසා සෑහෙන්න මේ cyber security කියන එක අනිවාර්ය වෙලා තියෙනවා. මොකද ඒ ආරක්ෂා වෙන්න ඕනේ. අන්තර්ජාලයෙන් සහ හැම දෙයකින්ම ආරක්ෂා වෙන්න ඕනේ. හරිද? දැන් AI use කරලා අපිට ෆොටෝ ජෙනරේට් කරන්න පුළුවන්, වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. ඔයාලට මඩ ගහන්න පුළුවන් නේද? මඩ ගහනවා කියන්නේ මඩ අරගෙන ගහනවා නෙමෙයි. පින්තූර නිර්මාණය කරන්න පුළුවන් නේද? දැකලා තියෙනවනේ එක එක නිර්මාණ කරලා තියෙන ඒවා. නේ අසභ්‍ය විදියට හදලා තියෙනවා. නේ සෑහෙන ඩේන්ජර් මේ AI use කරනවා කියන්නේ සෑහෙන ඩේන්ජර් පැත්තක් තියෙනවා. තේරෙනවද? ගොඩක් මේක ගෑනු ළමයින්ට තමයි බලපාන්නේ. ගෑනු ළමයින්ට තමයි කොල්ලොන්ටත් බලපානවා. හරිද? එතකොට මේ වලින් ආරක්ෂා වෙන විදිහ ඉඳන් මම කියා දෙනවා. කොහොමද කියලා. හරිද? හරි. සයිබර් සිකියුරිටි වල පළවෙනි එක තමයි මුරපද. මුරපදයක් කියන්නේ මොකක්ද? ඔයාලා දාන පාස්වර්ඩ්. හරිද? ෆෝන් එකට දාන පාස්වර්ඩ් එකේ ඉඳන් හැම දෙයක්ම අපි දාන්න ඕනේ. කොහොමද? ආරක්ෂිත විදිහට දාන්න ඕනේ. හරිද? දැන් පවදත්තන පාස්වර්ඩ් එකක් දාන්නේ ආරක්ෂාව තකානේ නේද? 1 2 3 4 කියලා දැම්මොත් හැමෝම දාන්න. ටෙස්ට් කරලා හරි බලන්න ගන්නවනේ නේ. ෆෝන් එකේ එහෙම දැම්මොත් එහෙම 1 2 3 4 කියලා දැන් පොඩි ළමයෙක් අරගෙන 1 2 3 4 ගම මෙන්න ෆෝන් එක ඔන්න වෙනවා. එතකොට ඔයාගේ හැමදේම නැති වෙලා යනවනේ. නේද? හරි. එතකොට ඔයාලා දාන්න ඕනේ strong password එක. හරිද? මේකට වෙන්න ඕනේ අංක තියෙන්න ඕනේ, අකුරු තියෙන්න ඕනේ, symbols එහෙම දාලා දෙන්න. දැන් මේ උදාහරණයක් විදිහට මම දාලා තියෙන UD@R2025 කියලා අන්න ඒ වගේ නිකන් වෙන ස්ටෝන් පාස්වර්ඩ් එකක් දැම්මට පස්සේ මේක හිතන්න බෑ. මිනිස්සුන්ට ගෙස් කරන්න බැරි නේ පාස්වර්ඩ් එකක් අනිවාර්යෙන් අපි දාන්න ඕනේ. පාස්වර්ඩ් එකක් දාන්න. හරිද? ඔයාලා ඊමේල් එකක් දුවහම අනිවාර්යෙන් ඒ වගේ ගන්න හොයාගන්න බැරි වෙන පාස්වර්ඩ් එකක් දාන්න. හරිද? කොයි වෙලේවත් ඔයාලගේ ෆෝන් නම්බර්ස් යූස් කරන්න එපා. හරිද? ෆෝන් නම්බර් එකේ පොඩි කෑල්ලක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. ෆෝන් නම්බර් එක බර්ත්ඩේ එක දාන්න එපා. නම දාන්න එපා. හරිද? මොකද ගෙස් කරන්න පුළුවන්. හැකර්ස්ලා හැම ගෙස් කරනවා. හරිද? දැන් AI tools නිර්මාණය කරලා තියෙනවා මේ ගෙස් කරන්න විදියට. ඔයාගේ සම්පූර්ණ data ටික ඇනලයිස් කරනවා එයා. කම්පියුටර් සම්පූර්ණ data ටික. ඔයාලා Facebook එකේ එහෙමද විස්තර දානවන්නේ. ඔයාලා Facebook එකේ දාලා තියෙනවා ඔයාලා උපන් දින හැමදේම විස්තර ටික දාලා තියෙනවා. ඒ විස්තර ටික දැම්මට පස්සේ AI ට දැම්මට පස්සේ මෙන්න මේ විස්තරය දැම්මා. මෙන්න මෙයාගේ මට පාස්වර්ඩ් එක හොයලා දෙන්න කිව්වට පස්සේ ඒක ජෙනරේට් කරලා දෙනවා. පාස්වර්ඩ් එක. හරිද? දැන් මෙහෙම මේ වගේ ස්ටෝන් පාස්වර්ඩ් එකක් දාලා තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? මේක AI ටවත් හොයාගන්න බෑ. හරිද? ගෙස් කරන්න බෑනේ. හරිද? අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් ඉන්න පාස්වර්ඩ් එකක් දාගන්න. නේද? පැහැදිලිනේ නේ? මගේ ටිකක් පොඩි භයානක පැත්තක් තියෙනවා.
හරිද? හරි. weak password කියන්නේ 1 2 3 4 5 ABCD. නිකන් ටෙස්ට් කරලා බලන්න ටයිප් කරලා බලන කට්ටිය ඉන්නවනේ. හරිද? ඒ වගේ password දාන්න එපා. හරිද? මුරපද වෙනස් කරන්න ඕනි නිතරම. හරි? ඔයාලා මොකක් හරි දැන් ඔයාලා බැරි වෙලාවකත් අනාරක්ෂිත වැඩක් කරොත්. හරිද? ඔයාලා අනාරක්ෂිත වෙබ්සයිට් එකකට යනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? සමහර විට ඔයාලගේ password යන්න පුළුවන් එයාලට. එහෙම වුණොත් ඔයාලා අනිවාර්යෙන් ඔයාගේ මුරපදේ change කරගන්න. හරිද? එතකොට ආයි ඒක නැති වෙලා යනවා. හරිද? හරි. වෛරස්. මොකද්ද මේ වෛරස් එකක් කියන්නේ? කවුද දන්නේ වෛරස් කියන්නේ මොකද්ද? අන්මියුට් කළා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? වෛරස් එකක් කියන්නේ මොකක්ද? ජයරත්න දන්නවද? වෛරස් එකක් කියන්නේ මොකක්ද? දිර්ෂාන් දන්නවද? කම්පියුටර් එකට එන එක්තරා ලෙඩක්. ලෙඩක්. අපිට ලෙඩක් හදනවා. يعني කම්පියුටරේ වැඩ කටයුතු පවත්වාගෙන යන්න බැරි වෙන මොකක් හරි ඒක software එකක්මද සර්? ඉන්න මං කියන්න. ඔව් මින වතුර ටිකක් බොන්න. හරි. ඇත්තටම ඇවිල්ලා වෛරස් එකක් කියන්නේ මොකද්ද? හිතන්න ඔයාලට හදන වෛරස් එකක් කියන්නේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා මොනවද? මොනවද තියෙන්නේ? අපේ ඇඟේ තියෙනවා මොනවද? අපේ ඇඟේ තියෙනවා එක එක මට මිනිස්සුන්ට හැදෙන දේවල් කියන්න අමාරුයි. හරි. පරිගණකය ගැන කතා කරමු. මේ පරිගණකයේ වෛරස් එකක් කොහොමද හැදෙන්නේ? අපිට සෙම හැදලා තිබ්බොත් එහෙම ගිහිල්ලා එයාට හැදෙනවත් සෙම නෑනේ. අපි කම්පියුටර් එක තිබ්බොත් අපි නේද අපිට සෙම හැදලා තියෙනවා නම් අපි කම්පියුටර් එකට ගාවට යන්න හොඳ නෑ. හරිද? සෙම හැදේ කියලා. එහෙම නෙමෙයි. හරිද? මේ වෛරස් එකක් කියලා කියන්නේ මොකද්ද? software එකක්. මේක හදන්නෙත් මිනිස්සුම තමයි නේද දිල්ෂාන්? ඔයා කිව්ව විදිහම තමයි. මේකත් ඇවිල්ලා software එකක්. හරිද? මේක හැබැයි අහිතකර software එකක්. හරිද? අපේ පරිගණකයට හිතකර නෙමෙයි අහිතකර software එකක්. හරිද? මෙයා ඇවිල්ලා අපේ පරිගණකයට හානිකර දේවල් තමයි කරන්නේ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේක හිතකරයි කියලා අපි තමයි හිතාගෙන ඉන්නේ. හරිද? අපි දන්නේ නැතුව අපේ පරිගණකයට සමහර වෙලාවට අපිම ගිහිල්ලා ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි මේක ඇවිල්ලා අහිතකර software එකක්. දැන් ඔයාලා හිතන්නේ දැන් ඉස්සර එහෙම ගේම් එහෙම කරන දිල්ෂාන් ගේම් ප්ලේ කරලා තියෙනවද කම්පියුටර් එකේ? ගේම් එහෙම ඉන්ස්ටෝල් කරලා තියෙනවද නැද්ද? පොඩි පොඩි අර මම ඉතින් පරණම ගේම් ඊට පස්සේ ගහන්නේ IGI යනම් මොන පොඩි පොඩි ගේම්. පොඩි කාලේ IGI එහෙම නේ. හරි. IGI එහෙම ගත්තේ කොහෙන්ද? ඩවුන්ලෝඩ් කළේ කොහෙන්ද? යාළුවෙක් ගෙනත් දුන්නා. ඔය ආයෙත් නෑ මට දාලා දුන්නේ යාගේ පෙන් එකේ තිබිලා මට දාලා දුන්නේ. පෙන් එකකින් ගෙනහලා දුන්නා නේ. සමහරට ඔයා ඉන්ස්ටෝල් කරනකොට ඕක ඇතුලේ සමහරට වෛරස් එකක් තියෙන්න පුළුවන්. හරිද? දැන් අපි ගොඩක් වෙලාවට අපි ලංකාවේ එහෙම ඇත්තටම දුප්පත් මිනිස්සුනේ ගොඩාක් ඉන්නේ දුප්පත් මිනිස්සු. හරිද? එයාලට කියනවා ඔපරේටින් සිස්ටම් එකක් තියෙනවනේ අපි Windows එහෙම. ඔය Windows එක ගොඩාක් වෙලාවට අපි යූස් කරන්නේ ජෙනිවින් එක නෙමෙයි. සල්ලි දීලා ගන්න එක නෙමෙයි. නිකන් ෆ්‍රී හම්බෙන එක තමයි අපි ගන්න. හරිද? ඕක තමයි අපි පාවිච්චි කරන්නේ. හැබැයි ඔය ක්‍රැක් වර්ෂන් කියලා කියන ක්‍රැක් එකක්. මේක ක්‍රැක් එකක් කියලා. හැබැයි මේ ක්‍රැක් එක ඇතුලේ තියෙන්න පුළුවන් වෛරස් එකක්. වෛරස් එකක් කියන්නේ අහිතකර software එකක්. හරිද? ඒකෙන් සමහර විට අපේ දත්ත එයාලට හොරෙන් යන්න පුළුවන්. අපි දන්නේ නැහැ. එයාට අපි ලබා දෙන දත්ත ටික හොරෙන් එයාලා මොකක් කරන්නේ? හොරකම් කරන්න පුළුවන්. හරිද? එයාලා ගොඩක් වෙලාවට ක්‍රැක් වර්ෂන් පාවිච්චි කරන්න එපා කියනවා නේද? හැම software එකකම crack version පාවිච්චි කරන්න එපා කියන්නේ මේක ඇතුලේ තියෙන්න පුළුවන් මේ අහිතකර software එක. හරිද? ගොඩක් වෙලාවට අපි software එකක් ගත්තට පස්සේ ඒක මිලදී ගන්න නැතුව crack version එක ගන්නවා. crack version එක ගත්තට පස්සේ මේ crack version එක අරගෙන install කරනකොට කියනවා ඔයා මේ virus guard එක මේ block කරලා තමයි ගන්න ඕනේ. හරිද? install කරන්න ඕනේ. නැත්නම් මේක install වෙන්නේ නැහැ. එතකොට තමයි අහුවෙන්නේ මෙන්න වෛරස් එකක් තියෙනවා කියලා මේක ඇතුලේ වෛරස් එකක් තියෙනවා කියලා අහුවෙන්නේ නැති වෙන්න වෛරස් ගාඩ් එක බ්ලොක් කරලා තමයි වැඩේ කරන්නේ. හරිද? ගොඩක් වෙලාවට ඒකේ එනවා මැසේජ් එකක්. ඔයා අනිවාර්යෙන් බ්ලොක් කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. හරිද? එතකොට අනිවාර්යෙන් ඕක ඇතුලේ තියෙන්න පුළුවන්.
හරිද? එතකොට අද ඉඳන් ඔයාලගේ ෆෝන් එකට පවක් ක්‍රැක් වර්ෂන් ගන්න එපා. හරිද? එතකොට ඔයාලා හිතන්නකෝ අහිතකර වෙබ්සයිට් තියනවනේ. ඕවට යන්නත් එපා. හරිද? දැන් ගියාට පස්සේ තියෙන ආරක්ෂිත වෙබ්සයිට් තියෙන අනාරක්ෂිත වෙබ්සයිට් තියෙනවා. ඔය අනාරක්ෂිත වෙබ්සයිට් එකට ගියාම වෛරස් එන්න පුළුවන්. ඔයාලගේ ෆෝන් එකට පවා එනවා. හරිද? ෆෝන් එකට පවා එන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? මේක ඇවිල්ලා අපි දන්නේ නැහැ මොකක්ද කියලා. හරිද? වෛරස් එකක් එනවා කියන එක දන්නේ නැහැ. හරිද? දැන් අපි ඇඟ ඇතුළට වෛරස් එන්නේ. අපි ඇඟ ඇතුළට වෛරස් එකක් එනවනේ. වෛරස් එකක් ආවම අපි දන්නවද? දන්නේ නැහැ. හරිද? දැන් කොරෝනා එහෙම ආවට පස්සේ අපි දන්නේ නැහැනේ කොරෝනා ඇවිල්ලා තියෙනවා කියලා. සෙම හැදෙනවනේ දැන්. ඒකත් වෛරස් එකක්නේ. ආවට පස්සේ අපි දන්නේ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ කිඹුම් යනවා. එක එක දේවල් වෙනවනේ. ඩිංග 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 දැන් අපි පරිගණකෙත් එහෙම. හරිද? මිනිස්සු වගේම තමයි පරිගණකේ. හරිද? දැන් අපිට වෛරස් කොරෝනා ආවට පස්සේ මොකද උනේ? කියන්න බන් කොරෝනා ආවට පස්සේ මොකද වෙන්නේ ඉස්සලාම? කිඹුම් යනවා. වමනේ එනවා. වමනේ ගියාද මතක නැහැ. උනේ හැදෙනවනේ. එහෙම දේවල් වුණානේ. හරිද? එක එක දේවල් වුණානේ. හරිද? ඩිංග 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 අර අමාරු වෙන තත්ත්වෙටම ආවා. පරිගණකෙත් ඒ විදිහට. ඒ විදිහම. පොඩ තමයි වැඩේ පටන් ගන්න. හරිද? චුට්ට චුට්ට තමයි මේ වෛරස් එක පැතිරෙන්න පටන් ගන්න. පැතිරිලා අපේ පරිගණකයේම විනාශ වෙලා යන තත්ත්වෙටම එන වෛරස් තියෙනවා. හරිද? සම්පූර්ණ ඩේටා ටික නැති වෙලා යන්න පුළුවන් වෛරස් අපේ පරිගණකයේ තියෙනවා. හරිද? මන් දන්නෙත් නෑ මේ මගේ පරිගණකය ඇතුළේ වෛරස් තියෙන්න පුළුවන්. පැහැදිලිද? තියෙන්න පුළුවන් දන්නේ නෑ හොඳේ. ඔයාලගේ ෆෝන් එකේ උනත් තියෙන්න පුළුවන්. හරිද? ඒකට අපි මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් දේ? මේ වෛරස් වලින් බේරෙන්න. ඔයාලට පුළුවන් ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න. හරිද? දැන් ඔයාලා කොරෝනා හැදුනාට පස්සේ මොකද කළේ? බෙහෙත් ගත්තානේ. ඒ කරන්නේ බෙහෙත් වලින් ගන්න ඇන්ටි වෛරස් නැති කරනවා. අයින් කරලා දානවා. හැදෙන්න කලින් මොකද කරන්නේ? අර අපි එන්නත් ටිකක් ගත්තානේ සයින පාම්ද ඔය එක එක කියලා අන්නත් එහෙම කරගත්තේ නේද? තුනක්ද කොහෙද විදගත්තේ? අර වතුරද කොහෙද විදගත්තනේ ලංකාවේ කට්ටිය නම් හරිද? වතුරවත් විදගත්තා. හරිද? එතකොට මොකද උනේ? හොඳයි ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් අපි ගහගත්තා වගේ නිකන් අපිට සොෆ්ට්වෙයාර් එකක් ගහගත්තා වගේ තමයි. හරිද? ඉන්ජෙක්ෂන් ටිකක් ගහගත්තා. ඒ වගේම තමයි පරිගණකයට. හරිද? පරිගණකයේ තියෙන ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර්. හරිද? ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ වෛරස් එන්නේ නැහැ. වෛරස් හැබැයි මේ ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එක දැම්මට පස්සේ මෙයාව අප්ඩේට් කරන්න ඕනේ නිතරම. හරිද? නිතරම අප්ඩේට් කරන්න. දවස ගානේ අප්ඩේට් කරන්න. මොකද නැත්තම් වෛරස් ගැන එයා හොයාගන්න විදියක් නැහැ නේ. එයා දන්නේ පරණ වෛරස් ගැන දන්නා වුණාට එයා අලුත් වෛරස් ගැන දන්නේ නැහැ නේ. එයා අප්ඩේට් වෙන්න ඕනේ. හරිද? අපි අප්ඩේට් වෙනවා වගේම එයාත් අප්ඩේට් වෙන්න ඕනේ. හරිද? පැහැදිලිද? එයා අප්ඩේට් වෙලා තියෙන්නත් ඕනේ. එයා අප්ඩේට් වුණාට පස්සේ තමයි එයා අප්ඩේට් වෙලා මෙන්න මේ වෛරස් එකක් තියෙනවා මෙයාට ඇටැක් කරන්න ඕනේ මම මේ විදියට කියලා එයා හොයා ගන්නවා. හරිද? ඒ නිසා ඔයාලට අනිවාර්යෙන් මොකද ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයාර් එකක් ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න ඕනි. ඔයාලා පරිගණකයක් ගත්ත ගමන් ඔයාලා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. පැහැදිලිද? අනිවාර්යෙන් මේ වැඩේ කරන්න. හරි. මම මේක සම්පූර්ණ පැහැදිලි කරනවා මේ කෝස් එකේ ඇතුළේදී. හරිද? හරි. ඊට පස්සේ safe browsing. ඒ කියන්නේ අපි අන්තර්ජාලයට යනකොට ආරක්ෂිත වෙබ්සයිට් එකකට තමයි යන්නේ. හරිද? ගොඩක් වෙලාවට HTTPS කියලා තියෙනවා. හරිද? මේ S කියන එක තියෙනවා. S කියලා. මේ අන්තිමට තියෙන්නේ HTTP විතරක් තිබිලා හරියන්නේ නැහැ. S කියලා තියෙනවා. S කියන්නේ secure ආරක්ෂිත වෙබ්සයිට් එකක් කියලා කියන්නේ HTTPS එකකින්. හරිද? S එකෙන් තමයි ඒක කියන්නේ. HTTP කියන්නේ ඒක විතරක් තිබිලා මදි. S එක අනිවාර්යෙන් තියෙනවා. මේක ඇවිල්ලා සර්ටිෆිකේට් එක. හරිද? ඔයාලගේ වෙබ්සයිට් එකක් හදනවා නම් ඔයාලගේ වෙබ්සයිට් එකට දෙන සර්ටිෆිකේට් එක. හරිද? ඔයාලා වෛරස් ගාඩ් එකක් දාලා තියෙනවා නම් HTTPS කියන වෙබ් අඩවිවලට විතරයි ඔයාලට වෙබ්සයිට් එක කියන්නේ ඇතුල් වෙන්න පුළුවන්. වෛරස් ගාඩ් එකක් එහෙම දාලා දෙනවා બ્લોක් කරනවා. යන්න දෙන්නේ නැහැ. HTTP විතරක් තියෙන ඒවාට යන්න දෙන්නේ නැහැ બ્લોක් කරනවා. නිකන් දුම් ගාලා මැසේජ් එකක් යනවා. හරිද? S එකක් තියෙනවා නම් ඔන්න යන්න පුළුවන් ඇතුළට. පැහැදිලිද? හරි. ඔය pop up වෙන ඔය තියෙන දන්න තියෙව තියෙන්නේ නිකන් ඇඩ් එහෙම pop up වෙනවනේ. නිකන් ඔයාලා වෙබ්සයිට් එකට ගියම https තිබ්බෙච්ච ඒවා වුණා ඇඩ් එහෙම නිකන් එනවා. නේ? ගිහලා බලන වෙබ්සයිට් වලට ගියාට පස්සේ ඇඩ් එනවා. ඩික් ගාලා pop up වෙනවා නිකන් ක්ලික් කරන්න නිකන්.
හරි ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට මෙන්න මෙහෙම ගේම් එකක් තියෙනවා මේක සෙල්ලම් කරන්න කියලා එනවා. හරිද? ඒ වගේ වලට යන්න හොඳ නැහැ. හරිද? නැත්තම් එන්න පුළුවන් තව එකක් තමයි. ඔයාලට කියන්න ඔය එන්නේ මේ බැංක් වලින් එහෙම මැසේජ් එහෙම යාළුවෝ ෂෙයා කරනවා නේද? මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාගේ People's Bank එකෙන් මේ ඩීටේල්ස් දෙන්නා නම් මනම් ඔන්න People's Bank එකේ සංවත්සරයෙන් හින්දා මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔයාලා කරලා බලන්න එහෙම කියලා කියනවා නේද? ඔය මැසේජ් එහෙම එන්නේ කොයි වෙලේවත් ඒ වගේ මැසේජ් වලට යන්න එපා. හරිද? ඒක ඇවිල්ලා ඔයාලගේ හැකින් ටූල් එකක් වෙන්න පුළුවන්. ඔයාලගේ දත්ත ටික යාලා ගන්න පුළුවන්. පැහැදිලිද? කොයි වෙලේවත් ඒ වගේ ලින්ක් වලට යන්න එපා. පීසා හට් එකකින් එනවා මේ පීසා හට් නොමිලේ දෙනවා ඔයාලා මේ try කරන්න ඔයාලගේ යාළුවන්ට share කරන්න එතකොට ඔයාලට පීසා 5ක් විතර නොමිලේ ගන්න පුළුවන් කියලා එහෙම එනවා හරිද ඔයාලා කොයි වෙලේවත් ඒ වගේ වලට යන්න එපා ඔයාලගේ යාළුවන්ටත් කියනවා පිස්සුදවා මොනවද ඔය කරන්නේ ඔය වගේ ඒවා share කරන්න එපා කියලා කියන්නේ හරිද ඒවා අනාරක්ෂිතයි අනාරක්ෂිත වෙබ්සයිට් තියෙන හරිද ඒ වගේ වලට යන්න එපා ඔයාගේ යාළුවන්ටත් කියන්න මට යන්න එපා මේක ඇවිල්ලා අනාරක්ෂිතයි ඔයාලට මේ වෙලා තියෙන හැකින් ටූල් එක හරිද හැක් කරන්න පුළුවන් ඔයාගේ data ටික හොරකම් කරන්න පුළුවන් පැහැදිලිද හරි මේ වගේ තමයි මේ අර pop up වෙන link එක මේවට පස්සේ මේක ක්ලික් කරාට පස්සේ අනාරක්ෂිත වෙබ්සයිට් එකකට යන්න හරිද ඔයා ඉන්නේ ආරක්ෂිත වෙබ්සයිට් එකේ හැබැයි pop up වෙනවා මැසේජ් එකක් ඒක ක්ලික් කරොත් යන්න අනාරක්ෂිත වෙබ්සයිට් එක ඊයේ ගමන් ඔයාගේ data ටික ගන්න පුළුවන් හරිද ඒ නිසා අවිස්සමට තමයි අපි browsing කරන්න වෙබ්සයිට් browsing ෆෝන් එකේ පවා එහෙමයි හරිද මොකද ඔයාලා බැංක් එකේම details තියෙන ෆෝන් එකේ එන්නේ ඔයාගේ බැංක් එකේ app එක පවා තියෙන ෆෝන් එකේ ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ හරි සෝෂල් මීඩියා වල අලුත් මිතුරන් ඇක්සෙප්ට් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ හරිද මොකද දැන් ඇත්තටම සෝෂල් මීඩියා යනකොට අපේ පෞද්ගලික දත්ත ටික යනවා යාළුවට නේ අපි පන්දිනේ අනම්මනම් මේ හැමදේම යනවා යාළුවා මැසේජ් කරනවා කෝල් ගන්නවානේ ඒ වගේ දේවල් තියෙනවා ඒකට අපි ආරක්ෂා වෙන්න ඕනේ හරිද ඩවුන්ලෝඩ් කරනකොට ඔෆිෂියල් වෙබ්සයිට් වලින් තමයි ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඔෆිෂියල් නැති සයිට් වලින් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. අනාරක්ෂිතයි. ඔයාලා වෛරස් එකක් කරන්න බලන්න ඩවුන්ලෝඩ් කරන්න. නේද? සමහරවිට ඔයාලට වෙන්නනවා මේ ඩවුන්ලෝඩ් කරන්න කියලා දැන්. ඔෆිෂියල් වෙබ්සයිට් එක නැතුව වෙන සයිට් එකකට ගිහිලා මොකක් හරි දෙයක් ඩවුන්ලෝඩ් කරොත් එහෙම සමහරවිට ඩවුන්ලෝඩ් වෙන්නේ වෛරස් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔෆිෂියල් වෙබ්සයිට් එකකට ගිහිල්ලා තමයි ඩවුන්ලෝඩ් කරන්න ඕනි හැම දෙයක්ම. හරි. හරි එහෙනම් අදට ඉවරයි හරිද සම්මන්ත්‍රණය අදින් ඉවරයි හරිද අද සම්මන්ත්‍රණය විතරයි ඉවරයි හරිද කෝස් එක ඉවර නෑ කෝස් එක පටන් ගන්නවා ඉස්සරහදී කියන්නේ ලබන සතියේ ඉඳන් කෝස් එකේ පළවෙනි දවසේ ඉඳන් පටන් ගන්න අපි වැඩ ටික කතා කරගෙන යනවා හරිද හරි අද තේරුණු දේවල් තියෙනවද නොතේරුණු දේවල් තියෙනවද අද ගැන කොහොමද මට පොඩි කියන්න බලන්න ඔයාලගේ අදහස අද මං කියා දීපිව තේරුණාද ඔයාලා ඉස්සරහට කෝස් එකට ජොයින් වෙනවද කියලා මට පොඩි දේවල් ටිකක් කියන්න බලන්න. හොඳයිද? කියන්නකෝ බලන්න. ඔව් සර්. ඔව් තේරුණා. අපි ඉස්සරහටම දිගටම සම්බන්ධ වෙනවා සර් එක්ක. thank you. කෝ බලන්න දිල්ෂාන්. දිල්ෂාන් එනවද? ඔව් සර් මටත් එහෙමයි සර් ක්ලාස් එක හොඳයි මේ අර මූලික දේවල් ටික මේ ලැබුණා දිගටම සම්බන්ධ මූලික ටිකෙන් ටිකයි මම අද කියා දුන්නේ. හොඳ? තව තියෙනවා ගොඩාක් ඉගෙන ගන්න. හරිද? කියන පරිගණකය ගැන අපිටම ඉගෙන ගන්න ඕනේ. හරි පරිගණකය ගැන ඉගෙන ගන්න ඩිංගෙන් ඩිග අපි ඩිංගෙන් ඩිග හිමීට මොකද කරන්න ඕනේ? ඩෙවලොප් වෙනවා. අපි ඉගෙන ගන්න යනවා ඩිංග. හරිද? ඔයාලට YouTube channel තියෙනවා ඉගෙන ගන්න. හරිද? හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඔයාලට මගේ assistant message එකක් දායි කොහොමද payment කරන්න නම් මම ඒ ටික දායි විස්තර. හරිද? ඒ ටික යත් එක කතා කරගන්න. හොඳද? හරි. රෙකෝඩින් එක දෙනවද? ඔව් රෙකෝඩින් එක මම දානවා. අනිවාර්යෙන් දානවා. අද ඒක ඕනිද ඔයාලට? අද එකක් සර් තිබුණා බල හොඳයි වගේ මේ. අද ඒක අද ඒක දාන්න. හරිද? හරි. අද ඒකත් මම දාන්නම්කෝ. හරි. තව මොනවද ඔයාලට දැනගන්න දේවල් තියෙන්නේ? මම උගන්වන විදිහ හැමදාම මේ වෙලාවටද මේ ක්ලාස් එක තියෙන්නේ? ඔයාලට මේ වෙලාවේ පහසුද ඔය දෙන්නටම? ඔය දෙන්න මොකද රටවල් දෙකනේ. එක්කෙනෙක් පැති දෙකක් නේද? දෙපැත්තක් තියෙන්නේ. කොරියා එක පැත්තක් අනිත් පැත්ත මම මැද ඉන්නේ නේද? මම මැද ඉන්නේ. අර මේ සර්ටයි මේ අනිත් ළමයටයි මේ ගැටුවක් නැත්තම්
හතමාරක 4 දාගන්න පුළුවන් වෙයි. දැන් මට මේට වෙලාව දැන් 1:20 රෑ. රෑ 1:20 අපොයි ඔව්. එතකොට උදේ වැඩට යන්නත් ඕනේ නේද? හරි. කවුද දිල්ෂා ජයරත්නට පුළුවන්ද? අතට පුළුවන්. ප්‍රශ්නයක් නෑ සර්. මට මට මෙහි හවස 4:36යි. ඔව්. ඒ කියන්නේ මම 3ට ජොයින් උනේ හවස. ඒ අවුලක් නෑ. ඒ කියන්නේ ගැටලුවක් නැහැ නේ. එහෙනම් අපි පස්සට 4 ගමු. මොකද ආරයට ඔව්. ජොබ් එක තියෙන ජොබ් එකට යනවද මේ කවුද දිල්ෂා? එතන දැන් නිමාඩුද සර් මොකක්ද? හෙට නම් මට නෑ. හෙට නම් නෑ. සමහර දවස්වල අපිට ඉරිදට මේ වැඩ තියෙන දවසට ඒක තමයි. අපිට ඒක තමයි. එහෙනම් අපි 4ට වැඩේ පටන් ගමු. හරිද? 7ට. මට 7 වෙද්දි දෙන්න පුළුවන් වෙයි. මම ක්ලාස් කරන්නේ සාමාන්‍ය සෙනසුරාදා ඉරිත තමයි. එතකොට මට පුළුවන්. මම try එකක් දෙන්නම් ඒ ටයිම් එකට එන්න. හරිද? එහෙනම් අපි ලබන සතිය 7ට. හරිද? ඔන්න 7ට පටන් ගමු. තව දෙන්නෙක් ඉන්නවනේ දෙන්න නැහැනේ. අද නැද්ද? දෙන්න එනවා කියලා දාලා තිබ්බා නේද මැසේජ් යන්න. එක්කෙනෙක් දැන් ලොග් වුණා. ලොග් වෙලා මට ඉතින් ආයෙත් මම ගියා ඒ වක්කරයක් වුණා මන් ජයරත්න තමයි නේද? තව එක්කෙනෙක් මම දැක්ක පාර මේකේ දාලා තිනවා මේ පාටිසිපේට් කියලා 4ක් ආවා. 4ක් ආවද? මම අපි දැක්ක බලමු. 4 දෙනෙක්. ඔව්. අපි බලමුකෝ. මගේ අනිත් බැච් ටිකක් පටන් ගන්නවා ඊළඟ පාර. ඔයාලා 4 දෙනාට විතරයි මේ පාර මේක තියෙන්නේ. එතකොට 7 ඉඳන් ඔයාලට තියෙනවා 7 8 9. 9 වෙනකන් තියෙනවා. 9 කියන්නේ ඔයාලට එකද? එක වෙනකන්. ඔව්. එක වෙනකන් තියෙනවා නේද? හරි. ඔයාලට බෝරින් නෑ නේද? හරිද? ඉස්සරහටත් මේ විදිහටම තමයි උගන්වන්නේ. බෝරින් නෑනේ. නිදි මත හැදෙන්නේ නෑනේ. නෑ නෑ නැද්ද? බෝලක් නැස ගැටලුවක් ගැටලුවක් නෑනේ. හරිද? නෑ නෑ. හරි. නෑ. හරි. ඔයාලගේ ළමයි ඉන්නවනම් කවුද ජයරත්නද කවුද ළමයි ඉන්නවනම් ඒ ළමයින්ට නැත්නම් ඇවිල්ලා වැඩේ පොස්ට් එකට ජොයින් වෙන්න පුළුවන් හරිද? යාළුවෝ ඉන්නවා නම් මං අඬ ගහගෙන තියාගත්ත එක තැනකින් නෑ සර්. එහෙමද? කවන්නේ. හරි ඔව්. චූටි ළමයි මගේ කෝස් එකට ජොයින් වෙනවා. මේ මම පොඩි ළමයින්ට කෝස් එකක් කරනවා හරිද? මේ අවුරුදු يعني 3-4 වයසට ළමයිනුත් ඇවිල්ලා මාත් එක්ක ජොයින් වෙලා කරනවා. හරිද? එයාලු ඔයාලට වඩා මේ ඇක්ටිව් වෙලා කතා කරනවා. හරිද? මම ප්‍රශ්න අහනකොට පටස් ගන්න උත්තර දෙනවා. හරිද? එහෙම කරද්දි උත්තර දෙනවා. එයාලා සෑහෙන අප්ඩේටඩ්. හරිද? ඔයාලට වඩා දේවල් දන්නවා එයාලා. හරිද? එන්නේ එයාලා දියුණු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගේ ඇත්තටම එයාලගේ ආයු කාලය ටිකක් අඩුයි. හරිද? ඒ නිසා තමයි එන්නේ එයාලගේ අර දැනුම වැඩි. අපි පොඩි කාලෙදි වෙද්දිම එයාලගේ දැනුම වැඩි වෙනවා. හරිද? ඒක කොහොමද සාමාන්‍ය ඉස්සරහදී වෙනවා. ආයු කාලෙ එන්නේ අඩු වෙද්දි එයාලට පොඩි කාලෙදිම දැනුම වැඩි වෙනවා. හරිද? ඒක සාමාන්‍ය දෙයක්. දැනුම හරි. වැඩි වෙනවා. අපිට එච්චර දැනුම නැතුණාට එයාලා දැනුම දෙනවා. හරි. එහෙනම් සුබ දවසක් දෙන්නටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ සම්බන්ධ වෙමු. එහෙනම් good night දෙන්නටම. හරි සර් good night. හරි. හරි සර් good night. ඒ